හැබැයි ඒ ප්‍රකාශ කිරීමම මේ ශාසනය තුළ යම්කිසි අර්බුදයක් ඇති වෙන්න හේතු වෙන බවක් පේන නිසා තමයි මේ මතය විවේචනය කරන්න බොහෝ සංඝ පිරිසක් යොමු වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාවක් හදනකොට හැමතිස්සෙම අපේ බලාපොරොත්තුව හැඟීම ඒ වගේ දේවල් බලන එකයි නීතිමය කෝණයෙන් මේක දිහා බලන එකයි දෙකක්. එතකොට නීතිමය කෝණයෙන් බැලුවම මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ සිද්ධිය, ඒ කියන්නේ මේක තීරණය ගත්තනේ අපි සිදු නොකර ඉන්න කියලා. එතකොට මට ඒ කාලේ නම් තිබිච්ච ඒ කියන්නේ නීතිය ගැන ගන්නකොට ප්‍රශ්නයක් තමයි කොහොමද කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ සමස්ත සංඝයාටම බලපවත්වන විදිහට මේ රජගහනුවට 500ක් එකතු වෙලා මේ තීන්දුව ගත්තේ. එතකොට කැමැති ආගමක් අදහන්න පුළුවන්, ආගම් අදහන්න නැතුව ඉන්න පුළුවන් කැමැති නම් කැමැති දා හිතන්න පුළුවන්. ඒ නිදහස ව්‍යවස්ථාවකින් රටකට දෙන නිසා කුසල් අකුසල් කතාවක් එතන විමසා බලන්නවත් මේක කුසල්ද අකුසල්ද කියලා තීරණය කරන්නවත් නීති පද්ධතියට හැකියාවක් නැහැ. බහුතර කැමැත්ත මොකක්ද? ඒක නීතිගත කරන්න පුළුවන්, බලාත්මක කරන්න පුළුවන්. මේකට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිරිස වැඩිවීම නෙමෙයි බලන්නේ, කුසල්ද අකුසල්ද කියන එකයි. නැවත මහා සංඝයාගෙන් තෝරාගත්ත සභාවකට නිකන් සංඝයාට බෑ මේක. ඒක තමයි මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දීපු පූර්වාදර්ශය. මම දකින්නේ එහෙමයි. මහා කාශ්‍යප ස්වාමීන් ඒ අතර මේ සංඝ සභාව හැදීමේ මුල්ම අදහස එන්නේත් එහෙමයි. මහා සංඝ පිරිසකින් තෝරාගත්ත 500ක් බඳු සංඝ පිරිසකට සියලු සංඝයාට බලපාන්න තීන්දුව తీරන ගන්න පුළුවන්. එහෙනම් අපි අද හදාගත්තොත් අපිට සියලු සංඝයාට බලපාන තීන්දුව తీරන ගන්න පුළුවන් කියන අදහස තමයි මට ආවේ. ඇත්තටම. ඒතර ඒ බඳු සංඝ පිරිසක් තමයි පළවෙනි ධර්ම සංගායනාව සිදු කළේ. එතකොට මේ 500 නමක් යම්කිසි තීරණයක් ගත්තද ඒක සියලු දෙනාටම බලපවත්වන අධිකාරී බලයක් ක්‍රියාත්මක කරා නෙමෙයි වෙනත්. උන්වහන්සේලා ගත්ත තීරණයට අනිත් සියලු ශික්ෂාකාමී සංඝයා එකඟ වුණා. එහෙමයි ඒක වුණේ. වජ්ජිපුත්තක භික්ෂුන්ගේ කතාවෙත් මට පොඩි අදහසක් තියෙනවා. ඒ කට්ටිය නිවැරදි ක්‍රමයටම සමූහණය කරාද කියලා සඳහනකුත් නැහැ. පෞද්ගලිකව හිතනවා මේ කුද්ධානුකුද්දක හරියට වෙනස් කරගත්තේ නැහැ කියන එක තමයි මගේ අදහස ඒ කට්ටිය. එතකොට මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ කියනවා ඒ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මේවා මේ ශික්ෂාපද අතහරින්න මේ තීරණය කරපු එක හරියට විනයානුකූලව කරේ නැහැ. එම නිසා තමයි දෙවෙනි ධර්ම සංගායනාවේ මේ අයගේ මතය බැහැර කරේ. බැරි වෙලාවකත් මේ අය මේ නිවැරදි විදිහට ශික්ෂාපද සමූහණය කරා නම් ඒක වළංගුයි කියලා අදහසක්, ඒ බඳු අදහසක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රශ්නේ මතුවුනොත් මේව අතුරටත් ඔය අදහස් ආවොත් එදාට ඕක ගිහිල්ලා උභායිකාවෙන් තීරණය කරගන්න බැරි වුණොත් එහෙම වෙන්න පුළුවන්. ආපහු එන්නේ මහා සංඝ සභාවට. එතනදී තීරණය කරන්න පුළුවන් සරල බහුතරයි. යෙබුයසිකා. ඒතර චතුරාර්ය සත්‍ය අසත්‍යයක්ද සත්‍යයක්ද කියන එක පවා තීරණය කිරීමේ ඉඩ යෙබුයසිකාවට ලැබෙනවා නම් මේක නියාමනය නොකර ගියොත් අනාගතයේ කිව්වොත් ඉතින් කුද්ධානුකුද්දක ශික්ෂාපදයක් සමෝහණය කරනවද නැද්ද කියන එකද වඩා බලවත් චතුරාර්ය සත්‍ය හෝ ධර්ම විනය තීරණය කරන එක. පින්නන්නේ දැන් මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ අර හිතින් මවාගත්ත ප්‍රශ්නය මහා බරපතල අර්බුදයක් දක්වා ශාසනය යනවා කියලා හිතින් මවාගෙන ඒ ප්‍රශ්නේ විසඳන්නනේ දැන් මේ නියාමනය කරන්න හදන්නේ මේ ව්‍යවස්ථාවේ. ඒතර මුන්නාන්සේ කියන කාරණාව තමයි අනාගතයේ මේ අධිකාරී බලයක් සංඝයාට ලැබෙනවා මේ කියන්නේ විනයානුකූලව ලැබෙන්න පුළුවන්. ඒ අධිකාරී බලයට පුළුවන් චතුරාර්ය සත්‍ය උනත් වෙනස් කරන්න කියන එක මුන්නාන්සේ වැරදියට තේරුම් ගත්ත කරුණ මම පෙන්නන්නම්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සදහවත් පින්වත්නි, මම මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ මේ දවස්වල විශේෂයෙන් සංඝයා අතර කතා බහක් ඇති වෙනවා. ඒ වගේම සදහවත් ගිහි උපාසක උපාසිකාවනුත් මේ කාරණාවට අවධානය යොමු කරලා තියෙනවා. ඒ තමයි මේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනය කියන ඒ ආයතනයේ අනුශාසක ස්පින්න ස්වාමීන් වහන්සේ වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ සකස් කරපු
ව්‍යවස්ථා කෙටුම්පතක්. ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවට බලපාන ලංකාවේ වාසය කරන භික්ෂු සංඝයාට බලපාන ව්‍යවස්ථාවක කෙටුම්පතක් උන්වහන්සේ තනියම සකස් කරලා තියෙනවා. ඒකේ පළවෙනි කෙටුම්පත සංශෝධනය වෙන්න කලින් ඒක පිට වෙලා තියෙනවා මේ සමාජයට. ඒතර මේකේ උන්වහන්සේ එකතු කරපු එක්තරා වගන්තියක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වුණා. ඒ තමයි කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් කිරීම. වෙනස් කිරීමේ බලය සංඝයාට තියෙනවා කියලා ඒක වෙනස් කරන ක්‍රමයක් උන්වහන්සේ එතන එකතු කරලා තියෙනවා. ඉතින් මේක දැක්ක ගමන් බොහෝ දෙනෙක් කලබල වුණා. මොකද මෙතුවක් කාලෙට මේ ථේරවාද සම්ප්‍රදාය තුළ මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් රහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවේදී තීරණයක් ගත්තා කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ තීරණයට උඩින් එක වචනයක්වත් කවුරුත් කතා කරලා නැහැ. ඒ ශික්ෂාපද වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහසක්වත් පළ කරලා නැහැ මෙතුවක් කාලෙට. එතකොට කොහොමද මේ මග්ග විහාරි කියන තනි භික්ෂුව මේ වගේ කෙටුම්පතක මෙහෙම යෝජනාවක් කරන්නේ කියලා සංඝයා අතර කතා බහක් ඇති වුණා. දැන් මේ ගැන යම්කිසි අවධානයක් සමාජයේ යොමු වෙලා තියෙනවා. එතකොට ඊළඟට උන්වහන්සේ වීඩියෝ එක ප්‍රකාශ කරනවා. ඒක සාධාරණීකරණය කරලා සහ ඒක යම්කිසි සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගන්තිය ඇයි ඒ කෙටුම්පතට ව්‍යවස්ථා කෙටුම්පතට උන්වහන්සේ එකතු කළේ කියන එක උන්වහන්සේ කරුණු දක්වනවා. ඉතින් මේකේ අපිත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලද්දී අපිට තේරුණා මෙතන වැරදි අදහසක් සමාජගත වීමට මේ කාරණාව හේතු වෙන බව. විශේෂයෙන් මේක මේ බහුතර භික්ෂු සංඝයාටවත් මේ ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවටවත් ලොකුවට බලපායි කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද මේකට ලොකු පිළිගැනීමක් සමාජයේ ඇති වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නමුත් මේ කියන කාරණාව විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේගේ මතය පිළිගන්න නවක භික්ෂුන් වහන්සේලා ඒ මතය හරි කියලා හිතන්න පුළුවන් සහ ඒ ලබ්ධියට ඒ මතයට එන්න පුළුවන්. එහෙම වුණොත් මේ සංඝයා අතර මේක ප්‍රශ්නයක් අනාගතයේ හරි ඇති වෙන්න පුළුවන් කියන බය වර්තමානයේ ඉන්න මේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට ඇති වෙලා උන්වහන්සේලාගේ චෝදනාවට ලක් වෙනවා මේ මග්ග විහාරි ස්වාමීන් වහන්සේ මෙහෙම කාරණාවක් සමාජගත කිරීම සම්බන්ධයෙන්. ඒතර මම කල්පනා කරා මේ මතය සාධාරණීකරණය කරන්න මග්ග විහාරි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න. මොකද භික්ෂුන් වහන්සේලා විදිහට අපි කාටත් වගකීමක් තියෙනවා ධර්ම විනයට පටහැනි කාරණාවක් සංඝයා අතර ප්‍රචලිත වෙනකොට ඒක වැරදි කියලා ප්‍රකාශ කරන්න. මේ ප්‍රකාශ කිරීමේ අයිතිය උපසම්පදා සීල භික්ෂුන් වහන්සේලාට තියෙනවා. එතකොට යමක් ධර්ම විනයට පටහැනි නම් ඒක සමාජගත වීමක් තියෙනවා නම් ඒක වැරදි කියලා ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන නිසා සහ මේ මතය සමාජගත වුණොත් ඒකෙන් අහිතකර බලපෑමක් මේ ශාසනයට වෙන්න පුළුවන් කියන බය තියෙන නිසා මේ මග්ග විහාරි ස්වාමීන් වහන්සේගේ මතය ඒ කාරණාවේ තියෙන දොස් අඩුපාඩු පෙන්වලා දෙන්න උත්සාහයක් ගත යුතුයි කියන අදහසින් තමයි මේ වීඩියෝ එකම කරන්න තීරණය කළේ. එතකොට මෙතන කිසිම විදියකින් මේ ස්වාමීන් වහන්සේවත් ඒ ස්වාමීන් වහන්සේගේ ආයතනයේ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාවත් හෙලා දකින්නේ නැතුව සහ මේ ස්වාමීන් වහන්සේ නියෝජනය කරන නාවිනාරණ්‍ය සේනාසනයේ වගේම යෝගාශ්‍රම සංස්ථාව එහි වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට අගතියක් සිදු නොවන පරිදි මේ මතය පමණක් මේ මතයේ තියෙන දෝෂය විතරක් කතා කරන්න මම අදහස් කරනවා. අපි පොඩ්ඩක් බලමු මුලින්ම උන්වහන්සේ පළවෙනි කෙටුම්පතේ උන්වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියන එක. මේ ව්‍යවස්ථා කෙටුම්පතේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා උත්තරීතර සංඝ ව්‍යවස්ථාව කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේක 6 වෙනි පරිච්ඡේදයේ කියනවා කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සමූහනණය. ආගංකමානෝ ආනන්ද සංඝෝ මමච්චේන කුද්ධානුකුද්ධකානි ශික්ෂාපදානි සමූහන්තු යන බුද්ධ ප්‍රඥප්තියට අනුව විනය පනවා ඇති කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහනය කිරීමේ බලය සංඝයාට හිමි වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසු රජගහනුවර පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාවේදී කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් නොකිරීමට සංගීතකාරක මහා රහතන් වහන්සේලා ඥාති ද්විතීය කර්මයකින් තීරණය කළහ.
තථාගතයන් වහන්සේ විසින් සංඝයාට දෙන ලද අවසරයක් නිසා කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සමූහණය කිරීමේ බලය හැම කල්හිම සංඝයා සතු වේ. එන වර්තමානයේ සංඝයාට මේ බලය තියෙනවා කැමතිනම් කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් කරගන්න කියන එක උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එබැවින් උත්තරීතර මහා සංඝ සභාවටද ඒ කියන්නේ උන්වහන්සේ යෝජනා කරන උත්තරීතර සංඝ සභාවක් මේ 500කට වැඩි සංඝ පිරිසක් සිටිය යුතු කියලා උන්වහන්සේ ඒකට මේ ක්‍රමවේදයක් කියලා තියෙනවා මේකේ. ඒතර මේ සංඝ සභාවට, මේ සංඝ සභාව ගැන තමයි කියන්නේ. ඒ උත්තරීතර සංඝ සභාවටද ශ්‍රී ලංකාවට බලපාන පරිද්දෙන් කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සමූහණය කිරීමේ බලය ඇත. කියන්නේ මෙතුවක් කාලෙට මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් සංඝයා අතර වෙලා නැහැ. මේ අවුරුදු 2600 පුරාවටම ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එතකොට මේ පළවෙනි වතාවට තමයි මේ මෙතුවක් කාලයකට පස්සේ අවුරුදු 2000 ගානකට පස්සේ මේ සම්බන්ධයෙන් භික්ෂුවක් ඉඳගෙන මේ තේරවාදී නියෝජනය කරන භික්ෂුවක් ඉඳගෙන මේ විදිහට කතා කරන්නේ. මෙතුවක් කාලෙට වෙලා නැහැ මේක. මේකේ මුන්නාසි කියනවා කුද්ධානුකුද්ධක ශික්ෂාපද සංශෝධනයක් හෝ සමූහනයක් සම්මත කිරීම සඳහා මහා සංඝ සභාවේ සමාජිකයන්ගෙන් 4/3කට නොඅඩු බහුතරයක අනුමැතියද ස්ථවිර සභාවේ සමාජිකයන්ගෙන් 4/3කට නොඅඩු බහුතරයක අනුමැතියද සියම් අමරපුර සහ රාමඤ්ඤ යන එක් එක් නිකාය නියෝජනය කරන සමාජිකයන්ගේ වෙන වෙනම 4/3කට නොඅඩු බහුතර අනුමැතියද මහානායක මණ්ඩලය 4/3කට නොඅඩු බහුතර අනුමැතියද අවසානයේ සියලු පාර්ශවයන්ගේ කාරක සභාවන් අතුරින් 4/3කට නොඅඩු බහුතර අනුමැතියද ලැබිය යුතුය. උන්වහන්සේ ක්‍රමවේදයක් කියනවා 4/3ක ඡන්ද බලයක් කියන්නේ කියන්නේ ලේසියෙන් ලබා ගන්න බැරි එකක් මේක. ඒ කියන්නේ කල්පනා කරලා බැලුවොත් කොහෙත්ම මේක ලැබෙන එකක් නැහැ කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම උන්වහන්සේ අදහස් කරලා තියෙන්නේ මේ ශික්ෂාපද වෙනස් නොවන පැත්තට තමයි මේක කියලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රකාශ කරන කාරණාවේ තියෙනවා දෝෂයක්. අන්න ඒ දෝෂය ගැන තමයි කතා කළ යුත්තේ. ඒක උන්වහන්සේ අදහස් කරන්නේ ශික්ෂාපද වෙනස් කරන්න කියලා නෙවෙයි. ශික්ෂාපද වෙනස් කිරීමට බලය සංඝයාට තියෙනවා. ඒක නියාමනීය කිරීමක් ගැන තමයි උන්වහන්සේ කියන්නේ. හැබැයි ඒ ප්‍රකාශ කිරීමම මේ ශාසනය තුළ යම්කිසි අර්බුදයක් ඇති වෙන්න හේතු වෙන බවක් පේන නිසා තමයි මේ මතය විවේචනය කරන්න බොහෝ සංඝ පිරිසක් යොමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ආරංචි වුණා මේ ස්වාමීන් වහන්සේට මේ යෝගාශ්‍රම සංස්ථාවේ ඉන්න වැඩිහිටි සංඝයාගෙන්ම චෝදනා ඇවිල්ලා තියෙනවා මෙහෙම දෙයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. එතකොට කිසිසේත් මේ වගේ ප්‍රකාශයක් ථේරවාද භික්ෂුන් වහන්සේලාගේ කතිකාවතකට එකතු නොවිය යුතුයි කියන අදහස තමයි බොහෝ සංඝයා දරන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ මතය දිගටම ප්‍රකාශ කරනවා. මේ උන්වහන්සේ කරලා තියෙන වීඩියෝ එකක් අපිට දකින්න ලැබුණා. ඒකේ උන්වහන්සේ සාධාරණීකරණය කරනවා ඒ වාක්‍ය එකතු කිරීම. යම්කිසි සංශෝධනයකුත් කරනවා උන්වහන්සේ දෙවෙනි කෙටුම්පතේ. නමුත් මේ අදහස අතහැරලා නැහැ. මේ දෘෂ්ටිය අතහැරලා නැහැ. අපි පොඩ්ඩක් බලමු මේ ස්වාමීන් වහන්සේ මොන දෘෂ්ටියක් මුල් කරගෙනද මෙහිම ප්‍රකාශයක් කරන්න නිසා ඒකේ තියෙන අහිතකර බලපෑම ගැන අපි පොඩ්ඩක් විමසලා බලමු. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු එදා රැස් වෙච්ච මහ රහතන් වහන්සේලා 509 මේකේ ගන්නේ අකමැති නම් මේ ශික්ෂාපද අපි වෙනස් නොකරගෙන ඉදිරියට යනවා කියන මතය නැත්නම් ඒ විකල්පය. ඉතින් එතනදී අටුවා ටීකා සහ විනය මේ සූත්‍ර අටුවා ටීකා විනය අටුවා ටීකා වල පැහැදිලිව අපිට හැඟෙන්නේ. يعني ඒක නිර්වචනය කරන්න පුළුවන් එක විදිහට. නමුත් හැඟෙන්නේ එතනදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු මේ රැස් වෙච්ච රහතන් වහන්සේලා 509ක් භාග්‍යතුන් වහන්සේගේ අදහස දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඒ දීපු විකල්ප දෙකක් තියෙනවනේ. ඒකනේ විකල්පයක් කියන්නේ. විකල්ප දෙකෙන් සංඝයා කැමැතිනම් වෙනස් කරගන්නවා කියන තැනට නොයා සංඝයා කැමැතිනම් මේක වෙනස් නොකරගෙන යන්නත් පුළුවන් කියන විකල්පය අරන් තියෙනවා. ඒතර අපේ මේ ථේරවාද සම්ප්‍රදාය තුළ අපිට හම්බ වෙන්නේ නැහැ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා ගත්ත තීරණයට වෙනස් වූ තීරණයකට ගිහිපු බවක් අපි වචනයෙන් කියනවා නම් අත ගහන්නට ගිහිල්ලා නැහැ ථේරවාද සම්ප්‍රදාය ඇතුළේ. වජ්ජිපුත්තක ස්වාමින් වහන්සේලාගේ කතාව වෙන කතාවක්. උන්වහන්සේලා ඊට පස්සේ ථේරවාද සම්ප්‍රදායෙන් බැහැර වෙලා මහා සාංඝිකයන් විදිහට වෙන් වුණා. නමුත් අවිච්ඡින්නව පැවතුන මේ ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්බන්ධයෙන් අත ගහපු බවක් පේන නැහැ. ඒ කියන්නේ එහෙම කතා බහක් ඇති වෙච්ච බවක් පේන නැහැ.
ඒතර දැන් මේ උත්තරීතර සංඝ සභා ව්‍යවස්ථාව ඇතුලේ එහෙම වගන්තියක් ඇතුළත් කරලා මේ සම්බන්ධව කතා බහකට අරගෙන තිබෙනවා. මේ මගේ මේ දිශානතිය පොඩ්ඩක් පෙන්නලා මම ස්වාමින් වහන්සේගෙන් අවසරයි විමසන්නට මේ ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ අපිට මේක හම්බ වෙන්නේ නැහැ. මේ අර මම සඳහන් කරපු විදිහට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ ගත තීරණය නැවත සලකා බැලීමක් හෝ අර භාග්‍යතුන් වහන්සේ පෙන්වන අර ටීකාවේ පෙන්වන විකල්ප දෙකෙන් අකමැතිනම් වෙනස් නොකරගෙන ඉදිරියට යනවා කියන විකල්පය ගත්තා. ඊට පස්සේ කැමැතිනම් වෙනස් කරගන්නවා කියන විකල්පය අරගත්ත බවක් පේන්නේ. අත ගහලානේ. එතකොට මේ විකල්පය ස්වන්හන්සේ කතා බහට අරන් තිනවා. ඒක අපේ ව්‍යවස්ථාවේ සම්බන්ධ මේ ඔබ වහන්සේ සඳහන් කර තිබෙන්නේ කුද්දානුකුද්දක ශික්ෂාපද සමූහණය කිරීමේ හෝ නොකිරීමේ බලය ව්‍යවස්ථාවකින් අහෝසි කළ නොහැකි බැවින් කියලා ක්‍රියාපටිපාටියෙන් දක්වලා තිබෙනවා. මේක ස්වන්හන්සේ ඇත්තටම මේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ ගත්ත විකල්පයට අනිත් විකල්පය ගැනීමක්. ඒක කොහොමද අද කාලේ අපි සාධාරණීකරණය කරන්නට වෙන්නේ? තෙරුවන් සරණයි මහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන්ට අවසරයි. හැම දිනකටම තෙරුවන් සරණයි. ඒක ඉතා වැදගත් ප්‍රවේශයක් අපේ වශයෙන් අරගත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ අවසරය තමයි අවශ්‍ය නම් කැමති නම් සමූහණය කරගන්න කියන එක. කැමති නම් සමූහණය නොකර ඉන්නත් පුළුවන්. එතකොට මේක අපි හැමතිස්සෙම තේරවාද සම්ප්‍රදාය ඇතුලේ අපි මේකට අත ගහලා නැහැ. වජ්ජිපුත්තක භික්ෂුන්ගේ කතාවෙත් මට පොඩි අදහසක් තියෙනවා. ඒ කට්ටිය නිවැරදි ක්‍රමයටම සමූහණය කරාද කියලා සඳහනකුත් නැහැ. සහ ඒ කට්ටිය කුද්ධානුකුද්දක වලට අමතරව සමහර ක්‍රියාපටිපාටි වෙනස් කරගෙන තියෙනවා. ඡන්දේ කියනවා එහෙම. එතකොට ඒවා වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ සීමාව ඇතුලේ පස්සේ විනය කර්මය කළා පස්සේ ඡන්දය ගන්නවා වගේක් තිබුණේ. ඒක ඉතින් ඒවා ක්‍රියාපටිපාටි වෙනස් කිරීම ශික්ෂාපද වෙනස් කිරීම නෙවෙයි. එතකොට ඒ නිසා පෞද්ගලිකව හිතනවා මේ කුද්ධානුකුද්දක හරියට වෙනස් කරගත්තේ නැහැ කියන එක තමයි මගේ අදහස ඒ කට්ටිය. ඊට පස්සේ වැදගත්ම කරුණ ලෙස මම උතර ගන්නේ අපි ව්‍යවස්ථාවක් හදනකොට හැමතිස්සෙම අපේ බලාපොරොත්තුව හැඟීම ඒ වගේ දේවල් බලන එකයි නීතිමය කෝණයෙන් මේක දිහා බලන එකයි දෙකක්. එතකොට නීතිමය කෝණයෙන් බැලුවම මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ සිද්ධිය, ඒ කියන්නේ මේක තීරණය ගත්තනේ අපි සිදු නොකර ඉන්න කියලා. එතකොට මට ඒ කාලේ නම් තිබිච්ච ඒ කියන්නේ නීතිය ගැන ගන්නකොට ප්‍රශ්නයක් තමයි කොහොමද කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ සමස්ත සංඝයාටම බලපවත්වන විදිහට මේ රජගහනුවට 500ක් එකතු වෙලා මේ තීන්දුව ගත්තේ. ඒක විශේෂයෙන් තියෙනවා වෙනා එන්න එපා කියලා කියනවා. රජගහනුවට. ඒ කියන්නේ උන්වහන්සේලා විතරයි මේක කරන්නේ දැන් 500. එතකොට ඒකෙන් තීරණය ගත්තා මේක නොකර ඉන්නේ. ඒ නිසා තමයි මේක අද වෙනකන් ආරක්ෂා වෙලා තියෙන්නේ. එතකොට හැබැයි මේ ක්‍රියාපටිපාටිය අපි තවත් කෝණයකින් බැලුවොත් මේකෙන් කියවෙනවා මුළු සමස්ත සංඝයාටම බලපවත්වන විදිහට තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මේකේ කියවෙනවා. දැන් ආකංකමානෝ සංඝෝ කියලානේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරන්නේ නැහැ කවුදේ සංඝයා කියලා. සංඝයා කොහම 4 දිනක් සංඝයා වෙනවා 20ක් සංඝයා වෙනවා. අපි හිතුවම ආනමඩු ප්‍රදේශෙත් සංඝයා ඉන්නවා. ඒතර ඒ ප්‍රදේශවල සංඝයා ඉන්නට පුළුවන්. හැබැයි උන්වහන්සේ එතනදී ගත්ත තීරණය මම නිර්වචනය කරන්නේ එදා කුසිනාරාවට රැස් වෙච්ච මහා සංඝ පිරිසෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එන්නට ඇති භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සඳහා ඒ පිරිසේ කැමැත්තෙන් නැත්නම් එතන හිටපු සුභද්‍ර භික්ෂුව අකමැති වෙන්නට ඇති. නමුත් බහුතර දෙයාගේ අනුමැතියෙන් 500 දෙනෙක් තෝරගත්තා. ඒක කාශ්‍යප ශාස්ත්‍රමුක උභාසව තෝරගන්න කියලා. කවුරුත් විරුද්ධ වුණේ නැහැ. එතකොට මේ සමස්ත සංඝයාගේ කැමැත්තෙන් තෝරාගත්ත 500ක් දෙනෙක් අරගෙන උන්වහන්සේ විශේෂ වැඩක් කරනවා කුසිනාරාමේ ඉඳලා විනය කර්මයක් කරනවා රජගහනුවර වස්වසන්න බෑ කියලා. එක සීමාවක ඉඳලා තව සීමාවකට පැනවීමකුත් කරනවා. මේකත් හරි අමාරුයි අපිට විනයෙන් කොහොමද මේක උනේ කියලා පෙන්වන්න. මේ සීමාව ඉඳලා අර සීමාවේ වස්වසන්න එපා කියලා කියනවා. ඉතින් අටුවා ටීකාවල කියන්නේ මේක ගරු කර්මයක් නිසා කියලා. එතකොට ඕක සාමාන්‍යයෙන් මම නිර්වචනය කරන්නේ ඕක අර ඇමරිකාවේ ව්‍යවස්ථාවේ තියෙන එකක් සෙනට් එකට පුළුවන් ආමි එකක් පවත්වන්න. එතකොට හැබැයි කොහොමද කරන්න කියලා නැහැ ව්‍යවස්ථාවේ. ඊට පස්සේ එහි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේක කරන්න ඕන නම් අවශ්‍ය වෙන විදිහට බදු ගහන. ඒවා එක එක ඔක්කොම කරගෙන මෙතනට යන්න පුළුවන්. ව්‍යවස්ථාවට විරෝධී නොවන ලෙස. එතකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේත් මම දැක්කේ ඒක කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ අවසරය සංඝයා කැමති නම් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තව එකක් තමයි ධර්ම විනය ශාස්ත්‍රෝ කියලා. ධර්ම විනය නිර්වචනය කරගන්නත් වෙනවා.
ඒකත් ඉතාම වැදගත්. මොකද ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේනේ. ඒතර හරි ධර්මයේනේ නිර්වචනය කරගන්න වෙනවා. මගේ නම් අදහස සුභද්‍රගේ අභද්‍ර වචනේ නොකියුවත් මේක කරන්න ඕනේ කියලා. මොකද එහෙම නැත්නම් ධර්මයේනේ නිර්වචනය කරගත්තේ නැත්නම් අපිට ශාස්ත්‍රවරයා නැති වෙනවා වගේ වර්ෂයක් කියන්නේ. අනිවාර්යෙන් ධර්මයේ නිර්වචනය කරගන්න වෙනවා. කුද්ධානුකුද්ධක සම්බන්ධයෙන් තීරණයකට එන්නට වෙනවා. එතකොට මේක කරන්නට උන්වහන්සේ තීරණය කරනවා. උන්වහන්සේට තනියම කරන්න බෑ. 10කට 15කට කරන්න සුදුසු නෑ. සකල සංඝයාගෙන් තෝරාගත්ත 500ක් බඳු පිරිසකට මේක කරන්න පුළුවන් කියලා උන්වහන්සේ දා තීරණයකට අවිල්ලා තිනවා. කියන එක තමයි මට නීති විනය තර්කයෙන් පේන්නේ. මේක ඉතාම වැදගත් පොයින්ට් තීරණයක් ලෙස මම දකින්නේ ශාසනයේ. සකල සංඝයාටම බලපවත්වන විදිහේ නීති පනවන්නට පුළුවන්, තීරණ ගන්නට පුළුවන් අනිත් කට්ටියගෙන් නාහා මේ පිරිසට. ඒක නිකන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී වගේ වැඩක්. අපේ පාර්ලිමේන්තුවේ පුළුවන් නේ තීන්දුව ගන්න අපි වෙනුවෙන් අපත් කළා වගේ. අපි වෙනුවෙන් තෝරාගත්ත සංඝ සංස්ථාවට ඒ තීන්දුව ගන්න පුළුවන්. එතකොට තමයි මම යෝජනා කරන්නේ ඔය උත්තරීතර සංඝ සභාවේදී ඒක අනුගමනය කරලා අපි 500කට නොඅඩු පිරිසක් වෙන්නට ඕන කියලා. මොකද අපිට පූර්වාදර්ශයේ දීලා තියෙන්නේ කාශ්‍යප ස්වාමීන්සේ 500. දෙවෙනි සංගායනාවේ 700, 1000, හතරවෙනි එකේදී 500. බුරුමේ පස්වෙනි එකෙත් මට මතක හැටියට ලොකු පිරිසක් ඉන්නවා. 6 වෙනි එකේ 2500. 2500. ඒක ලොකු පිරිස් වලින් මේක කරලා තියෙන්නේ. ඒතකොට ඒ සංඝයාගෙන් රැස්වෙච්ච ලොකු පිරිස් වලට මේ බලය තියෙනවා කියන එක තමයි මේකෙන් නොකිය කියවෙන්නේ. ඒ කියන්නේ මේක බලන්න ඕනේ ඒ බලය කියන එක. ව්‍යවස්ථාවක් හදනකොට අපි අසුන් හැමතිස්සෙම අපි අපේ හැඟීමට යනවට වඩා සැබවින්ම ඔක තියෙන ව්‍යවස්ථාවක තියෙන මූලික නීතියක් තමයි ව්‍යවස්ථාව හදනකොට සමහරට අපි ඒක අලුත් වෙන්න පුළුවන් සමහර සයන්හසරට ව්‍යවස්ථාවක් හදනකොට එක තමයි මොකද්ද තියෙන බලය? කාගෙන්ද ඒ බලය ලැබුණේ? කවරක් සඳහාද ඒ බලය තියෙන්නේ? එකෙන් කළ හැකි දේවල් මොනවද කියලා ඊට පස්සේ කළ නොහැකි දේවල් මොනවද කියලා නිර්වචනය කරන්නට ඕනේ. ඒක ඉතා වැදගත්. එතකොට මෙතනදී උත්තරීතර සංඝ සභාවට බලය ලැබෙන්නේ කාගෙන්ද කියලා අහන්න පුළුවන් මට. ඒක ලැබෙන්නේ සංඝයාගෙන්. කාශ්‍යප සංඝයාගෙත් ලැබුණේ ඔබ වහන්සේ තීරණය කරගන්න. සංඝයා නියෝජනය කරමින් ඉන්නේ. ඒක තමයි ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන විදිහට තියෙන්නේ. නියෝජනයක් ගන්න. එතකොට මේ සංඝයාගෙන් බලය ලැබෙනවා සංඝයා වෙනුවෙන් දේවල් කරන්න. එතකොට මේක මේ පිරිස අරගෙන ගිහිල්ලා කාශ්‍යප සානන්සේ රජගහනුවරදී තීරණය කරනවා නොකර ඉන්න. අර කිව්වාසේ ලස්සනට ඒක විස්තර කරා කැමති නම් වෙනස් කරගන්න අපි කැමති වෙනස් නොකර ඉන්න. එතකොට මේ 500 දෙනාට මේ බලය ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ 500 දෙනාට මේ බලය ආවට පස්සේ මේ 500 විසිරුණා. ඒකෙන් ආදර්ශයක් අපිට දුන්නා. එහෙම තීරණයක් ගන්නව නම් ක්‍රමය මහා සංඝයාගෙන් රැස් කරගත්ත මහා සභාවකට තමයි එහෙම තීරණයක් ගන්නට පුළුවන්. ඊළඟට දෙනේ තමයි අපි අපේ අටුවටිකාවල අපිට හම්බ වෙනවා තථාගතයන් වහන්සේගේ ආධ්‍යාසය තිබුණා මේක වෙනස් නොකර ගනී කියලා. ඒතර අපිට දුන්න ඔප්ෂන් එක අපි ඒක වෙනස් නොකර ගත්තා. පින්වත්නි මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ මේ කියන කාරණා අපි විමසලා බලද්දී දැන් මේ කියපු කාරණා ටික ප්‍රධාන වශයෙන් අපිට මෙතන දෝෂ ගණනාවක් පේනවා. ප්‍රධානම එක තමයි මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා නීතිමය කෝණයකින් මේ සංඝ ව්‍යවස්ථාව මුළු ලංකාවටම බලපාන සමස්ත සංඝයාට බලපාන ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව සකස් කරන්නේ නීතිමය කෝණයකින් බලලා කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් කීපයක මේ ඇමරිකාවේ ව්‍යවස්ථාව ගැනත් උන්වහන්සේ කියලා ඊවැය තියෙන ෆන්ඩමෙන්ටල්ස් ඊවැය තියෙන මූලධර්ම අනුව මේ ව්‍යවස්ථාව සකස් කරා කියන කාරණාව උන්වහන්සේ කියනවා. මෙතන තියෙන ප්‍රධාන දෝෂය තමයි සාමාන්‍ය ලෝකයේ තුල පෘථග්ජන ලෝකයේ මිනිස්සු තීරණ ගන්නකොට රටක් පාලනය කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නකොට එතන බලන්නේ බහුතර කැමැත්ත මිසක් ඒක කුසල්ද අකුසල්ද කියන එක නෙවෙයි. හරි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මහජන ඡන්දයෙන් ඔන්න මිනිස්සුපත් වෙනවා මේ ජනතා නියෝජිතයෝ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට එකතු වෙලා බහුතර කැමැත්තෙන් නීති සම්පාදනය කරනවා, ව්‍යවස්ථා සම්පාදනය කරනවා. එතකොට මේ පාර්ලිමේන්තුවට එන පිරිස සියලු දෙනාම ධාර්මිකයි කියලා එකක් නැහැනේ. මොකද අපි හොඳටම දන්නවනේ මේ පිරිස අතර අධාර්මික අදහස් තියෙන අධාර්මික ක්‍රියා කරන අයත් මේක ඉන්නවා කියන එක. එතකොට ඒක වළක්වන්න බෑ මේ ව්‍යවස්ථාවලට. ලෝකයේ තියෙන මේ පිළිගැනීම් වලට. එතකොට එතන බලන්නේ නැහැ කුසල්ද අකුසල්ද කියන එක. ධර්මවාදීද කියන එක එතන බලන්න විදිහක් නැහැ. මොකද හැම ව්‍යවස්ථාවකම සිටීමේ නිදහස දීලා තියෙනවා. කුසල් හිතන්නත් පුළුවන් අකුසල් හිතන්නත් පුළුවන්. කැමැති ආගමක් අදහන්න පුළුවන්. මොකද දැන් කුසල් අකුසල් හොඳ නරක කියන එක ආගමික මතයකින්නේ අර්ථ දක්වන්නේ, ඩිෆයින් කරන්නේ. බුදුදහම තුළ එක විදිහකට තියෙනවා, කතෝලික ක්‍රිස්තියානි ආගම් වල තව විදිහකට තියෙනවා, ඉස්ලාම් ආගමේ තව විදිහකට තියෙනවා. ආගම් පිළිගන්නේ නැති අය වෙන විදිහකට ඒක අර්ථ දක්වනවා. එතකොට කැමැති ආගමක් අදහන්න පුළුවන්, ආගම් අදහන්න නැතුව ඉන්න පුළුවන් කැමැති නම් කැමැති දා හිතන්න පුළුවන්. ඒ නිදහස ව්‍යවස්ථාවකින් රටකට දෙන නිසා
කුසල් අකුසල් කතාවක් එතන විමසා බලන්නවත් මේක කුසල්ද අකුසල්ද කියලා තීරණය කරන්නවත් නීති පද්ධතියට හැකියාවක් නැහැ. බහුතර කැමැත්ත මොකක්ද? ඒක නීතිගත කරන්න පුළුවන්, බලාත්මක කරන්න පුළුවන්. මේකට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිරිස වැඩිවීම නෙමෙයි බලන්නේ, කුසල්ද අකුසල්ද කියන එකයි. බහුතර පිරිසක් එකතු වෙලා තීරණය ගත්තත් ඒක අධාර්මික නම්, ඒක ධර්මානුකූල නැත්නම් ඒකට වළංගුභාවයක් හිමි වෙන්නේ නැහැ. සුළුතර පිරිසක් වුණත් ගන්න තීරණය ධාර්මික නම්, ඒක ධර්ම විනයට එකඟ නම් විතරයි ඒක වළංගුභාවයක් ඒකේ තියෙන්නේ. එතකොට මේ පිරිස වැඩිවීම අනුව ගන්න තීරණ අධාර්මික නම් බුද්ධ ශාසනය තුල කිසිම විදිහකින් වළංගුභාවයක් හිමි වෙන්නේ නැහැ. මොකද මේ සියලු තීරණ කුසලයට පක්ෂයි. ඒ වගේම අකුසලයට විපක්ෂයි. මේ ලක්ෂණය පෘථග්ජන ලෝකේ තියෙන සම්මතවල දකින්න ලැබෙන්නේ නැති එකක්. මේක බුදු ශාසනයේ විතරක් තියෙන එකක්. ඒතර බුදු සසුන තුල සංඝයාගේ යම්කිසි තීරණයකදී ඒකේ තියෙන ධර්මානුකූල බව ධර්ම විනය අනුවම තමයි තීරණය වෙන්නේ. බහුතර කැමැත්ත අනුව නෙවෙයි. ඊළඟ එක තමයි මේ පින්න ස්වාමීන් වහන්සේ දරණ මතය උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුදුරජාණන් වහන්සේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද කැමැතිනම් වෙනස් කර ගනිත්වා කියලා, සංඝයා කැමැතිනම් වෙනස් කර ගනිත්වා කියන මේ ප්‍රකාශය උන්වහන්සේලා දකිනවා මේක විකල්ප දෙකක් දුන්නා කියලා. හරි. ඒක ඒ විදිහටම විග්‍රහ කරන එක සාධාරණයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද විනය පිටකේ අධ්‍යයනය කරද්දී බුදුරජාණන් වහන්සේ සමස්ත සංඝයාටම බලපාන යම්කිසි අවසරයක් ලබා දෙද්දී හැම වෙලෙම අනුජානාමි කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඔන්න අනුජානාමි භික්කවේ වස්සං උපගන්තු. වස් එළබෙන්න අනුදනිමි. අනුජානාමි භික්කවේ කටිනං අත්හරිතුම්. කන්නත්තර විනය කර්මයට අවසර දෙමි. අනුජානාමි භික්කවේ පංචහි සමන කප්පේහි ඵලං පරිභුංජිතුම්. ශ්‍රමණයන්ට කැප වූ ඵල පහක් අනුදනිමි කියලා මේ අනුජානාමි කියන වචනෙන් තමයි බුදුරජාණන් වහන්සේ අවසර දීමක් කරන්නේ. හැම විනය අවසරයකදීම ආගංගමානෝ සංඝෝ කියන වචනේ යෙදලා තියෙනවා. යම් කිසි භික්ෂුවකට දඬුවම් කර්මයක් කරනවා නම් සංඝයා කැමති නම් ඒ භික්ෂුවගේ තියෙන යම් අඩුපාඩු නිසා දඬුවම් කර්මයක් කරන්න පුළුවන්. ඒක සමස්ත සංඝයාට බලපාන එකක් නෙමෙයි, ඒ භික්ෂුවට විතරයි බලපාන්නේ. ඒක ආගංගමානෝ සංඝෝ කියන එක පාවිච්චි කරලා අවසර දෙන තැන් වල තියෙන්නේ තනි භික්ෂුවකට බලපාන එකක් මිසක් පොදුවේ සියලු දෙනාට බලපාන කාරණා නෙවෙයි. මුළු ත්‍රිපිටකයේම එකම එක තනයි සමස්ත සංඝයාට බලපාන කාරණාවක් විදිහට පේන්නේ මේ ආගංගමානෝ සංඝෝ කියලා ප්‍රකාශ කරන කරුණක්. ඒ තමයි මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්බන්ධයෙන්. එතකොට ඒ කියපු ප්‍රකාශය අර විනයානුකූල අවසරයක් දෙන ක්‍රම තියෙනවනේ, අනුජානාමි භික්කවේ කියන මේ ප්‍රකාශයෙන් බුදුරජාණන් අවසර දෙන අවස්ථා ඒවත් එක්ක සසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක වෙන ක්‍රමයකට දේශනා කරපු එකක්. එතන අර්ථය තේරුම් ගන්න යම් විමසීමක් කළ යුතුයි. නොඑක් සූත්‍ර කාරණා වලට ගලපමින් එහි අර්ථය තේරුම් ගන්න යම්කිසි විමසීමක් කළ යුතු කරුණක් ඒක. එකපාරට අපිට මේක අවසරයක් දුන්නා, විකල්ප දෙකක් දුන්නා කියලා එහෙම මේ උඩින් පල්ලෙන් අපිට තීරණයකට ලැබෙන්න බෑ එතනදී. මේ විදිහට මේ ආකංකමානෝ කියන වචනෙන් බුදුරජාණන් වහන්සේ යම්කිසි අදහසක් ප්‍රකාශ කරන තැනක් තියෙනවා ධම්මදායාද කියන සූත්‍රයේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි ධර්මයේ දායාද කරගන්න ආමිෂයේ දායාද කරගන්න එපා කියනවා. මේක විස්තර කරන බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඔන්න දානේ වළඳලා ඉවර වෙලා පිණ්ඩපාතේ ටිකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ඉතුරු වෙච්ච පිණ්ඩපාතේ විසි කරන්න යද්දී බඩගින්නෙන් පීඩාවටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙනමක් එනවා. එතකොට බුදුරජාණන් කියනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමට මං ගාව මේ පිණ්ඩපාතයක් තියෙනවා, මම දානේ වළඳලා ඉවරයි. මම මේක කවුරුත් වළඳන්නේ නැත්තම් මම මේක විසි කරනවා. ඒතර ඔබ කැමති නම් වළඳන්න පුළුවන්. එතන කියන්නේ සචේ ආකංකත පරිභුංජත. ඔබ කැමති නම් මේක පරිභෝග කරන්න කියලා කැමති නම් කියලා ප්‍රකාශ කරනවා. එතකොට එතන එක භික්ෂුවක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මයේ දායාද කරගන්න කියලා මිසක් ආමිෂයේ දායාද කරගන්න කියලා නෙවෙයි. එතකොට මම මේ බඩගිනි වේදනාවක් තිබ්බට මම මේක ඉවසගෙන, මොකද පිණ්ඩපාත කියලා කියන්නේ ආමිෂයක්. නිසා මම මේ බඩගිනි වේදනාව ඉවසගෙන මම බණ භාවනා කරලා ඊළඟ දවසේ
පින්ඩපාත ගිහිල්ලාම මම දානේ වළඳනවා කියලා උන්වහන්සේ අර දානේ පිළිගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේම තමයි දෙන්නේ. කැමති නම් වළඳන්න කියලා. නමුත් එක භික්ෂුවක් එක පිළිගන්නේ නැහැ. අනිත් භික්ෂුව කල්පනා කරනවා ඉතින් දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ මේක මේ විසි කරන්න යන්නේ කවුරුත් වැළඳුවේ නැත්තම්. ඒ නිසා මට කොහොමද බඩගිනි නිසා මම මේක අරගෙන මේ මගේ බඩගිනි වේදනාව මම සංසිඳව ගන්නවා කියලා ඒ භික්ෂුව එක පිළිගන්නවා. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා මම වඩා ප්‍රශංසා කරන්නේ අර පළවෙනි භික්ෂුවටයි කියනවා. ඒක ගත්තේ නැති කෙනාට. මොකද ඒ භික්ෂුව ධර්මයේ දායාද කරගත්තා. ආමිෂ දායාද කරගත්තේ නැහැ. ඒතකොට බලන්න එතනදී ප්‍රශංසා ලබනවා පළවෙනි භික්ෂුව ඒ බුදුරජාණන් වහන්සේ දෙද්දිත් ඒක ප්‍රතික්ෂේප කරපු කෙනා. ප්‍රතික්ෂේප කරපු නිසා. උන්වහන්සේ ධර්මයේ දායාද කරගත්ත නිසා. එතකොට මේ ධම්මදායාද සූත්‍රයේ තියෙන මේ කාරණාව අනුව මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්බන්ධයෙන් බුදුරජාණන් කරපු ප්‍රකාශය ගලපා බලද්දී අපිට පේනවා මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහණය කරන්නේ නැතුව ආරක්ෂා කරන සංඝයා තමයි ප්‍රශංසා ලබන්නේ. යම් කිසි කෙනෙක් එක වෙනස් කරගත්තොත් ඒ අය ප්‍රශංසා ලබන්නේ නැහැ. මොකද බුදුරජාණන් ගොඩක් වර්ණනා කරලා තියෙනවා. නොපනවපු මේ නීති පනවන්නේ නැත්නම් පනවපු නීති ඒ විදිහටම ආරක්ෂා වෙනවා නම් ඒක අපරිහානීය ධර්මයක් කියලා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. එතන බුදුරජාණන් කියන්නේ අපඤ්ඤත්තං න පඤ්ඤාපේති පඤ්ඤත්තං න සමුච්ඡින්දේති. නොපනවපු ශික්ෂාපද පනවන්නේ නැහැ, පනවපු ශික්ෂාපද සිඳින්නේ නැහැ. මේක අපරිහානීය ධර්මයක්. එතකොට දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ තීරුම් ගත්ත බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක්ද මෙතනදී? ඒ තමයි ථේරවාද සංඝයා භාගතුන් දන්නවා මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රධාන මේ රහතන් වහන්සේලා කවදාවත් මේ ශික්ෂාපද මේ සමෝහණය කරන්නේ නැහැ. ඒතකොට ඒ සංඝයා තමයි ප්‍රශංසා ලබන්නේ. මේක වෙනස් කරගන්න පිරිසක් අනාගතේ පහළ වෙනවා. ඒක භාගතුන් වහන්සේ අනාගත බය සූත්‍රවල කොහොමද දේශනා කරලා තිනවා මේ ශාසන පරිහානිය ගැන. එතකොට මේ ශික්ෂාපද වෙනස් කරගෙන වෙනස් ප්‍රතිපදාවල යන පිරිස් මේකේ බිහි වෙන බව බුදුරජාණන් දන්නවා. එතකොට නවක විශේෂයෙන් මේ නවක භික්ෂුන් වහන්සේලා සහ ගිහි උපාසක උපාසිකාවන්ට මොන සංඝ පිරිස කියන මතයේද පිළිගත යුත්තේ? මොන සංඝයා යටතේද අපි හික්මිය යුත්තේ? මොන සංඝ පිරිස යටතේද අපි පැවිදි වෙලා මේ පැවිදි ගුණ ධර්ම ආරක්ෂා කළ යුත්තේ කියන තීරණය ගනිද්දී බොහොම පහසුවෙන් ගන්න පුළුවන් යම් සංඝ පිරිසක් මේ ශික්ෂාපද ආරක්ෂා කරනවද සිඳින්නේ නැතුව ඒ ශික්ෂාකාමීව වාසය කරනවද ඒ සංඝ පිරිස අනුව තමයි හික්මෙන්න ඕනේ. මේවා වෙනස් කරගෙන යන පිරිසත් එක්ක නෙමෙයි අපි ආයුත්තේ කියන තීරණය නවක භික්ෂුන් වහන්සේලාටත් ගිහි උපාසක උපාසිකාවන්ටත් ගන්න පුළුවන්. අපිට පේනවා මෙහෙම අර්ථයක් බුදුරජාණන් වහන්සේ මේකෙන් අදහස් කරලා තියෙනවා කියන එක. ඒ වගේම තව උදාහරණයක් කියන්න පුළුවන් දැන් අර උම්මග්ග ජාතකයේ අහලා ඇති බොහෝ දෙනෙක් අර එක්තරා කාන්තාවකගේ දරුවෙක්ව දැහැ ගන්නවා යකින්නක්. උතුරේ යකින්නේ දරුවව අරගෙන යද්දී මහෞෂධ පඬිතයෝ මේ ප්‍රශ්නේ විසඳනකොට මොන කාන්තාවද ඒ කියන්නේ මේ යකින්නද නැත්නම් අනිත් කාන්තාවද ඇත්ත අම්මා කියලා තීරණය කරන්න කියනවා මේ රේඛාවක් ඇඳලා දරුවව තියලා දෙපැත්තට අදින්න කියලා. ඒ උම්මග්ග ජාතකයේ මේ දාරක ප්‍රශ්නය කියන කොටසේ සඳහන් වෙන්නේ මෙහෙමයි. මෙතන කියනවා අර දරුවව මේ පොළවේ තියෙන භූමියන් ලේඛම් කඩේත්වා ඉරක් ඇඳලා මේ පොළවේ දරුවව තියලා අත් දෙකෙන් අල්ලගන්න කියනවා යකින්නට. අම්මට කියනවා කකුල් දෙකෙන් අල්ලගන්න කියලා. එතකොට මෙතන කියනවා ද්වේපි කඩේත්වා ගන්හත. දෙපැත්තට ඇදලා අරගන්න කඩ්ඩිතුන් සක්කොන් තියා ඒව පුත්තෝ. ඇදලා ගන්න පුළුවන් කෙනාට දරුවා කියලා ප්‍රකාශ කරනවා මහෞෂධ පඬිතුමෝ. එතන උන්වහන්සේ කියන්නේ නැහැ මේ ඇදගත්තොත් ඔහුට දරුවා අයිති වෙනවා කියලා කියන්නේ නැහැ. මෙතන කියන්නේ මේ ඇදලා ගන්න කෙනාට දරුවා කියලා තමයි කියන්නේ. එතකොට අර යකින්න මොකද කරන්නේ? මේ අර දරුවව ඇදලා ගන්න හදනවා. අම්මා බය වෙනවා දරුවට මේ යම් කිසි වේදනාවක් ඇති වෙයි කියලා දරුවව අතහරිනවා. එතකොට ඒකෙන් තීරණය කරනවා ඇත්ත අම්මා කවුද කියලා. එතකොට ඒක මේ මහෞෂධ පඬිතුයන්ට මේ බොරු කිව්වා කියලා චෝදනාවක් කරන්න බෑ එතන. මොකද දරුවා අයිති වෙනවා කියලා කිව්වේ නෑනේ. නමුත් ඒ යම්කිසි උපක්‍රමයක් තමයි එතන අනුගමනය කරේ ඇත්ත අම්මව තෝරගන්න. මෙන්න මේ වගේ ප්‍රකාශات බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් කියන සමහර කාරණාවලදී අපිට දකින්න ලැබෙන දෙයක්. ඒකට කියනවා මේ පටිච්චන්න අර්ථය. එහෙම නැත්නම් ගූල්හ අර්ථය. සැඟවුණු අර්ථය. වසපු අර්ථය. ඒ කියන්නේ මේකේ යම්කිසි ප්‍රකාශයක් කරනවා බුදුරජාණන් වහන්සේ ඒකේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැරි වෙන්න. එහෙමත් මේ ධර්ම දේශනාවල තියෙනවා. මම එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේක සඳහන් වෙනවා පටිසම්භිදා මග්ගයේත් ඒ වගේම නිर्देशපාලි වලත් සඳහන් වෙන කරුණක්. ඒ තමයි
අර්ථය කියන එක මේ බෙදලා වෙන් කරනවා මෙතනදී. ඒ කියන්නේ ව්‍යංජනීය අර්ථය කියලා දෙකක් තියෙනවානේ. අර්ථය විස්තර කරනවා මෙහෙම. අත්තත්තෝ වා පරත්තෝ වා උභයත්තෝ වා. තමන්ගේ අර්ථය, අනුන්ගේ අර්ථය, උභය අර්ථය, කියන්නේ දෙපැත්තේම අර්ථය, ditta dhammika අර්ථය, සම්ප්‍රායික අර්ථය. මේ ජීවිතයට අදාළ අර්ථය, පරලොවට අදාළ අර්ථය. ඒ වගේම උත්තානෝවා අත්තෝ ප්‍රකට අර්ථය. තේරුම් ගන්න එච්චර අමාරු නෑ ප්‍රකට අර්ථයක්. ඊළඟට ගම්භීරෝ ආත්තෝ ගැඹුරු අර්ථය. ගූලෝ ආත්තෝ සැඟවුණු අර්ථය. පටිච්චන්නෝ ආත්තෝ වැසුණු අර්ථය. දැන් මේ බුද්ධ දේශනාවල මේක දකින්න ලැබෙනවා. නෙය්‍යාර්ථය, නීතාර්ථය ඔය විදිහට අනවජ්ජෝ ආත්තෝ, නික්ඛලේශෝ ආත්තෝ ඔය විදිහට අර්ථය කියන එක විස්තර කරනවා. ඒ කියන්නේ දැන් මේ මෙතන කියනවා අකංකමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන කුද්දාන කාණේ සික්ඛාපදානි සමූහන්තු. මාගේ ඇවෑමෙන් කුද්දාන කුද්දක ශික්ෂාපද සංඝයා කැමති නම් සමූහණය කරත්වා. අනුජානාමි කියලා නෙමෙයි කියන්නේ. අනිත් එක මෙතන කුද්දාන කුද්දක ශික්ෂාපද කියන එක බුදුරජාණන්සේ විස්තර කරන්නේ නැහැ. දැන් මේක විමසලා බලද්දී අපිට පේනවා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවේ නෑ බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන්න ලඟ වෙලා ස්වාමීනි මේ කුද්දාන කුද්දක ශික්ෂාපද සම්බන්ධයෙන් අපි කුමක් කළ යුතුද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ නෑ. දැන් කාන්තාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන අහනවනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා අදස්සනං ආනන්ද අලපිතං ආනන්ද ඔහොම කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ තථාගත සිරුර සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද? ඔන්න අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒකට පිළිතුරු දෙනවා. නමුත් මේක ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ නැතුවම තමයි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් හොඳටම දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේකේ කුද්දාන කුද්දක ශික්ෂාපද කියන්නේ මොනවද කියලා අහන්නේ නැති බව. සහ භාග්‍යවතුන් හොඳටම දන්නවා මේක පළවෙනි ධර්ම සංගායනාවේදී මේ කතා බහක් ඇති වෙනවා මේ සම්බන්ධයෙන්. මේක විසඳන්න බෑ කියලා බුදුරජාණන් දන්නවා. මොකද දැන් පළවෙනි ධර්ම සංගායනාවේදී කුද්දාන කුද්දක ශික්ෂාපද මොනවද කියලා තීරණයකට එන්න බැරි වුණා සංඝයාට. ඒක සමහර සංඝ පිරිසක් කිව්වා පරාජිකා හැර ඉතුරු සංඝාදීශ සහිත සීලු මේ ආපත්‍ය කියලා තව පිරිසක් කිව්වා. රාතන් වහන්සේලා පිරිසක් කිව්වා මේ සංඝාදීශ පරාජිකා හැර ඉතුරු ඒවා. තව සංඝ පිරිසක් කිව්වා මේ නිසගි පචිති ඒ වගේම මේ දුක්කර දුබ්බහසිත කියලා සමහර මේ රහතන් වහන්සේලා ප්‍රකාශ කරා. එතකොට මේ සම්බන්ධයෙන් ඒකමතික අදහසකට එන්න බැරි වුණා. බුදුරජාණන් ඩිෆයින් කරේ නෑ අර්ථ දැක්වේ නෑ මොනවද කුද්දාන කුද්දක ශික්ෂාපද කියලා. එතකොට මේකේ අර්ථය මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න බැරි වෙන්න තමයි බුදුරජාණන් මේක ප්‍රකාශ කරේ. භාග්‍යවතුන් හොඳටම දන්නවා මේක මේ විසඳන්න බැරි ප්‍රශ්නයක් මේක කියලා. එතකොට ඇයි භාග්‍යවතුන් වහන්සේ එහෙම එකක් ප්‍රකාශ කරන්නේ කියන එක විමසා බලන්න ඕනි මේ ධර්ම විනයට ගලපමින්. ඒකට කියනවා භාග්‍යවතුන් වහන්සේගේ අදිප්පාය. මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශයෙන් අදහස් කළේ කියන එක තේරුම් ගත යුතුයි. ඒක නෙති ප්‍රකරණයේ පෙන්නනවා මම පෙන්නන්නම් මේ චතුබිහාරය කියන කොටසේ මේ බලන්න තත්ත කතමෝ අදිප්පායෝ මෙහි අදිප්පාය භාග්‍යවතුන් වහන්සේගේ අදහස මොකක්ද? දැන් මෙන්න මේ ගාථාව බලන්න. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං යථා වස්ස කාලේ මේ වැස්ස කාලේ ඉහළපු කුඩයක් යට ඉන්න කෙනෙක් වැස්සෙන් ආරක්ෂා කරනවා වගේ ධර්මචාරී කෙනා අනාගත පුරුදු කරපු ධර්මයේ ආනිසංසය තමයි න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ ඇසෙන කෙනා දුගතිය උපදින්නේ නැහැ. දුගතිය යන්නේ නැහැ. එතකොට මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස මොකක්ද? මේ ගාථාව ප්‍රකාශ කරලා මොකක්ද බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ? බලාපොරොත්තු වෙන්නේ. ඊද භගවතෝ කෝ අදිප්පායෝ භාග්‍යවතුන් වහන්සේගේ අදහස මොකක්ද? යේ අපායේහි පරිමුච්චිතු කාමා භවිස්සanti. තේ ධම්මචාරිනෝ භවිස්සanti. ඉති අයං නිත්ත භගවතෝ අදිප්පායෝ. යම් කිසි කෙනෙක් අපායෙන් නිදහස් වෙන්න කැමති වෙනවද? ඒ අය ධර්මචාරී වෙනවා. ඒ කියන්නේ අපායෙන් නිදහස් වෙන්න කැමති අය ධර්මචාරී විය යුතුයි. ධර්මචාරී කරන්න තමයි බුදුරජාණන් මේ ධර්මයේ ප්‍රකාශ කරන්නේ. මේ ගාථාව ප්‍රකාශ කරන්නේ. එතකොට අපායේ ආදීනව තේරුම් ගන්න ප්‍රඥාව තියෙන අය ඒ අර ධර්මචාරී බවට පත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන්න තමයි බුදුරජාණන් මේ ගාථාව ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ගාථාවක් හරි මොකක් හරි වචනයක් බුදුරජාණන් ප්‍රකාශ කරනවා නම් ඒයින් මොකක්ද බුදුරජාණන් අදහස් කරේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න තමයි අපි නොඑක් දේශනා එක්ක ගලපන්නේ. එතකොට මේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැරි වෙන්න බුදුරජාණන් වහන්සේ දැනදැනම මේ ප්‍රකාශය කරන්නේ අපිට පේනවා ධම්මදාය සූත්‍රයත් එක්ක ගලපා බලද්දී ථේරවාද සංඝයාට සමාජයේ මේ ලෝකේ පිළිගැනීමක් ලැබිය යුතුයි. ගිහි උපාසක උපාසිකාවන් ථේරවාද සංඝයා කෙරෙහි තමයි පහදින්න ඕනේ. උන්වහන්සේලාගේ ලබ්ධිය උන්වහන්සේලාගේ මතය තමයි පිළිගත යුත්තේ කියන එක ඒ සමාජයට
ප්‍රකාශ කරන්න තමයි ඒ අවස්ථාව තේරවාද සංඝයාට සහ ඒ ප්‍රතිපදා පුරණයට ලබා දෙන්න තමයි බුදුරජාණන් මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. මොකද අට කතාවත් ওই වගේම අදහසක් තමයි දරන්නේ. මේ භාගතුන්ස හොඳටම දන්නවා මේ මහා කස්සප මහ රහතන් වහන්සේ එක ශික්ෂාපදයක්වත් වෙනස් කරන්න කැමති වෙන්නේ නැති බව. ඊළඟට පින්වත්නි ඒක තවත් පැහැදිලි වෙනවා මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහනය කිරීම නොකළ යුතුයි කියලා තීරණය කරද්දී මහා කස්සප මහ රහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කරන විදිය අපි විමසලා බලද්දී බලන්න දැන් මෙතන කියනවා මේ අතකෝ ආයස්මා මහා කස්සපෝ සංඝං ඥාපේසි. ඔන්න විනය කර්මයකින් උන්වහන්සේ ඥප්තික තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා සංඝයාට සුනාතුමේ ආවසෝ සංඝෝ ආයස්මත් සංඝයා වහන්සේ මං කියන එක අහන්න සන්තම්හාකං සික්ඛාපදානි ගිහීගතානි ගිහීනෝපි ජානಂತಿ. ඉදංගෝ සමනානං සක්්‍යපුත්තියානං කප්පති ඉදංගෝ න කප්පතිති. අපිට ශික්ෂාපද තියෙනවා ගිහි අයට අදාළ ශික්ෂාපද. ගිහි අයක කටයුතු කරද්දී මේ කටයුතු කළ යුතු විදිය ගැන පනෝපි ශික්ෂාපද තියෙනවා. ගිහිනෝපි ජානಂತಿ ගිහි අය දන්නවා ඉදංගෝ සමනානං සක්්‍යපුත්තියානං කප්පති. මේක ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලාට කැපයි මේක කැප නැහැ කියලා ගිහි අය දන්නවා. සචේමයන් කුද්ධානුකුද්ධකානි සික්ඛාපදානි සමූහනිස්සාම භවිස්සන්ති වත්තාරෝ. අපි මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහනය කළොත් මෙන්න මේ වගේ චෝදනා කරන අය පහළ වෙන්න පුළුවන් කියලා. මොකද්ද? ධූමකාලිකං සමනේන ගෞතමේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවලා තියෙන්නේ මේ චිතකයේ දුම නගිනකම් විතරයිනේ. ඊට පස්සේ ශික්ෂාපද මේගොල්ලෝ වෙනස් කරගත්තානේ. අයින් කරගත්තානේ. යාවිමේසං සත්තා අට්ඨාසි තාවිමේ සික්ඛාපදේසු සික්ඛේසු. යම්තාක් මොවුන්ගේ ශාසුන්නාසි වැඩ හිටියද ඒ තාක් ශික්ෂාපදවල හික්ුණා. යතෝ ීමේසං සත්තා පරිනිබ්බුතෝ නදානි මේ සික්ඛාපදේසු සික්ඛන්තිති. මේ යම් දවසක මේ අයගේ ශාසුන්නාසි විරුණන් පෑවද ඊට පස්සේ මේ අය ශික්ෂාපදවල හික්මෙන්නේ නැහැ නේ කියලා ගිහි අය චෝදනා කරන්න පුළුවන්. මේ විදිහට චෝදනා කරන අය පහළ වෙන්න පුළුවන් කියනවා. ඒ නිසා යටි සංඝස්සපත්ත කලං සංඝෝ අපඤ්ඤත්තං න පඤ්ඤාපෙය්‍ය. නොපනෝපු ශික්ෂාපද පනවන්නේ නැහැ. පඤ්ඤත්තං න සමුච්ඡින්දෙය්‍ය. පනෝපු ශික්ෂාපද සිඳින්නෙත් නැහැ. යථා පඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදාය වත්තේය. ඒ සාඤ්ඤත්ති. අපි පනෝපු ශික්ෂාපද යම්සේ පනවලා තියනවාද ඒ විදිහට ඒවා සමාදන් වෙලා කටයුතු කරනවා කියලා උන්වහන්සේ විනය කර්මයකින් ප්‍රකාශ කරනවා. මේ පළවෙනි ධර්ම සංගායනාවේදී. එතකොට හොඳටම පැහැදිලි මේ ගිහි අය අපහදිනවා බැරි වෙලාවකත් මේ ශික්ෂාපද වෙනස් කරගත්තා නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා කවදාවත් ඒක අට කතාවත් පිළිගන්නවා. ඒක මහා කස්සප මහ රහතන් වහන්සේ කවදාවත් මේ විදිහට ශික්ෂාපද වෙනස් කරගන්නේ නැහැ කියලා මේ බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට මේ ථේරවාද සංඝයා කෙරෙහි මේ දෙවි මිනිසුන්ගේ පැහැදීම රකින්න තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියන්නේ. අර සංගවපු අර්ථයක් ප්‍රකාශ කරන්නේ. එතකොට මේ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ දරන මතය, ඒ කියන්නේ විකල්ප දෙකක් දුන්නා, අවසරයක් දුන්නා, කැමැති විකල්පයක් ගන්න එහෙම එකක් නෙමෙයි. ඒක උඩින් පල්ලෙන් අත ගාලා ඒ අර්ථය ගන්න බෑ. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැරි වෙන විදිහට සැඟවුණු අර්ථයකින් යුතු මේ ප්‍රකාශයක් කරනවා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ ථේරවාද සංඝයාගේ ලබ්ධිය උන්වහන්සේලාගේ මතය මේ දෙවි මිනිසුන් පිළිගනිත්වා කියන එක. මේ ශික්ෂාපද වෙනස් කරන කට්ටිය කොහොමද ඒක වෙනස් කරගන්නවා? ඒතර ඒ අයගේ මතයට ප්‍රඥාවන්ත ගිහි පින්වතුන් ඒ වගේ විශේෂයෙන් නවක භික්ෂුන් වහන්සේලා ඒ අයගේ මතයට නතු නොවේවා කියන අදහසින් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට කුද්ධානුකුද්ධක ශික්ෂාපද සම්බන්ධයෙන් ප්‍රකාශය කළේ. ඒතකොට ඒක සර්වඥ ඥාණයෙන් යුතුව කරපු ප්‍රකාශයක්, බොහෝම දුර දැකලා කරපු ප්‍රකාශයක්. ඊළඟට ඒක කිසි ශ්‍රාවකෙක්ගේ ඉල්ලීමක් නිසා කරපු ප්‍රකාශයක් නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේම ශාසනයේ චිරස්ථිතිය පිණිස බුදු ඇසින් දැකලා කරපු ප්‍රකාශයක් කියලා තමයි අපි තේරුම් අරන් ඉන්නේ. ඊළඟට පින්නත් මේ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරනවා දෙවෙනි ධර්ම සංගායනාව කාලෙදී වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මේ විනය වෙනස් කරගන්නවානේ. අකප වූ කරුණු 10ක් කැපයි කියලා සම්මත කරගන්නවානේ. ඒතර මේ කැපයි කියලා සම්මත කරගත්ත කාරණාවල තියෙනවා සමහර ආපති දුක්ඛට ආපatti. ඒතර ඒවා සලකන්නේ මේ කුඩා ශික්ෂාපද විදිහට තමයි සලකන්නේ. මොකද දුක්ඛට සහ දුබ්බාසිත. එතකොට මේ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ කියනවා ඒ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මේවා
මේ ශික්ෂාපද අතහරින්න මේ තීරණය කරපු එක හරියට විනයානුකූලව කරේ නැහැ. එම නිසා තමයි දෙවන ධර්ම සංගායනාවේ මේ අයගේ මතය බැහැර කරේ. බැරි වෙලාවකත් මේ අය මේ නිවැරදි විදිහට ශික්ෂාපද සමෝහණය කරා නම් ඒක වළංගුයි කියලා අදහසක්, ඒ බඳු අදහසක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක උන්වහන්සේ විශ්වාස කරන්නේ නැහැ මේ වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා නිවැරදි ලෙස ශික්ෂාපද සමෝහණය කරා කියලා. බැරි වෙලාවකත් නිවැරදි ලෙස සමෝහණය කරා නම් එහෙම ඒක වළංගුයි කියලා අදහසක් උන්වහන්සේ දරනවා. ඒක පැහැදිලි උන්වහන්සේගේ ප්‍රකාශයෙන්. ඒ ප්‍රකාශය අපිට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. පින්වත්නි, ඒකට හේතුව දෙවන ධර්ම සංගායනාවේදී සංඝයා තේරවාද සංඝයා ප්‍රකාශ කරේ නැහැ මෙයාලා මේ මනාකොට මේක කරේ නැහැ. එම නිසා මේක ධර්මයේ විනයට ගැලපෙන්නේ නැහැ. අපගත සත්තු ශාසනං මේ සාතු ශාසනයෙන් බැහැර දෙයක් වෙලා තියෙන්නේ. මේක අය හරියට මේක කරපු නැති නිසා කියලා කොයිවත් සඳහන් වෙන්නේ නැහැ. දෙවෙනි ධර්ම සංගායනාව සම්බන්ධයෙන් තියෙන මේ විනය පිටකයේ තියෙන විස්තරේ සතසතිකක් හන්දකේ. ඒ වගේම පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ විනය පිටකයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා තව වැදගත් කරුණක්. ඒ තමයි සමාන සංවාසික සහ අසමාන සංවාසික කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ යම් සංඝ පිරිසක් සමාන දෘෂ්ටියෙන් යුතුව, සමාන පිළිවෙතින් යුතුව, සමාන සීලයෙන් යුතුව, සමගියෙන් පිළිවෙත් පුරනවා නම්, එකට විනය කර්ම කරමින්, එකිනෙකාට අනුග්‍රහ කරමින් පිළිවෙත් පුරනවා නම් ඒ සංඝයාට කියනවා සමාන සංවාසික සංඝයා. ඒ කියන්නේ එකට වාසය කරන සංඝ පිරිස. ඒ අය ගේ සීලය සමානයි, ඒ වගේම දැක්ම සමානයි, දෘෂ්ටිය. මොකද සමගිය පිණිස පවතින කාරණා හයක් තියෙනවනේ, සාරාණීය ධර්ම. ඒ තමයි මෛත්‍රී සහගත කාය කර්ම සබ්‍රමචාරින් වහන්සේලා කෙරෙහි, ඊළඟට මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම. එලිපිටත් රහසෙත් තිබිය යුතු මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒ වගේම තමන්ගේ පාත්‍රයට ලැබෙන සුළු දෙයක් හරි බෙදා හදාගෙන වැළඳීම. ඒ වගේම සීල සාමාන්‍යගත භාවය, සීලයෙන් සමාන වීම සහ දෘෂ්ටියෙන් සමාන වීම. එතකොට මේ අංග හයෙන් යුක්ත නම් ඒ සංඝයාට සමගියෙන් පිළිවෙත් පුරන්න පුළුවන්. ඒ අයට කියනවා සමාන සංවාසික සංඝයා, එකට වාසය කරන සංඝ පිරිස. යම්කිසි භික්ෂුවක් මේ සංඝයාගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දරලා, එහෙම නැත්නම් ශික්ෂාපද ආරක්ෂා කරන්නේ නැතුව යම්කිසි විනය විරෝධී ලෙස, ධර්ම විරෝධී ලෙස කටයුතු කරනවා නම් අර සමාන සංවාසික සංඝයාට පුළුවන් අර භික්ෂුවව උක්ඛේපනීය කර්මයකින් බැහැර කරන්න, සංඝයාගෙන් බැහැර කරන්න. ඒකට කියනවා උක්ඛේපනීය කර්මය. සංඝයාගෙන් බැහැර කරා කියන එක. උක්ඛේපනීය කර්මය කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ආපත්තියකටපත් වෙලා ආපත්තිය වුණා කියලා දකින්න නැත්තම්. ඒ කරුණ පැහැදිලි කරලා දුන්නත් පිළිගන්නේ නැත්තම්. ඒතර ආපත්තිය දකින්නේ, ආපත්තිය අදස්සනේ උක්ඛේපනීය කම්මක් කියනවා. ඒකට ඊළඟට කියනවා ආපත්තියටපත් වෙලා ආපත්ති වුණා කියලා දකිනවා, හැබැයි ඒකට ප්‍රතිකර්ම කරන්නේ නැහැ. ආපත්තිය අපටික්කම්මේ. එතකොට ඒකට ප්‍රතිකර්ම කරන්නේ නැති නිසා උක්කේපනී කර්ම කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මිත්‍යා දෘෂ්ටියකටපත් වෙලා මේ මිත්‍යා දෘෂ්ටිය අතහරින්නේ නැහැ. පාපී දෘෂ්ටිය. පාපී දෘෂ්ටිය අතහරින්නේ නැති නිසා උක්කේපනී කර්මය කරන්න පුළුවන්. ඔය ක්‍රම තුනෙන් යම්කිසි භික්ෂුවක් සංඝයාගෙන් බැහැර කරොත් ඒ කෙනා නානා සංවාසික බවට පත් වෙනවා. අර එකට වාසය කරන සංඝයාට අයිති නැහැ. ඊළඟට ඒ උක්කේපනී කර්මය කරලා බැහැර කරපු කෙනාගේ මතයට තව පිරිසක් එකතු වෙනවා නම් ඒකට කියනවා උක්ඛිත්තානුවර්තක. උක්ඛිත්ත භික්ෂුවට, ඒ කියන්නේ සංඝයාගෙන් බැහැර කරපු භික්ෂුවට අනුවර්තක වූ පිරිස. එයාලත් අසමාන සංවාසික වෙනවා. එතකොට අන්න සංඝයා කැඩෙනවා. ඒ සංඝයා එකට වාසය කරන්නේ නැහැ. කුටි පනවනකොටත් වෙන වෙනම පනවන්න ඕනි. ආසන පනවනකොට වෙන වෙනම පනවන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව දේශනා කරලා තිනවා. කෝසම්බිකක් හන්දකේ අර කොසබෑ නුවර සිද්ධියේදී ඒ වගේ දෙයක් වුණා. සංඝයා දෙකට බෙදුණා. මේ උක්ඛේපනී කර්මෙන් අර භික්ෂුව එක භික්ෂුවක් බැහැර කරා. ඒතකොට ඒ භික්ෂුවට එකතු වෙච්ච පිරිස උක්ඛිත්තානුවර්තක කියනවා. එයාලා වෙනම පිරිසක්. අනිත් සංඝ පිරිස වෙනම පිරිසක්. ඒතකොට සංඝ පිරිස් දෙකක්. ඒ අයට කියනවා එකට වාසය කරන්නේ නැති සංඝ පිරිස. එතකොට ඒක තමයි මේ සංඝයා සමාන සංවාසික නොවි අසමාන සංවාසික ලෙස වෙන් වෙන පළවෙනි කාරණාව. ඊළඟ එක තමයි කියන්නේ උක්ඛේපනී කර්මයෙන් භික්ෂුවක් බැහැර කරලා ඒකට පිරිසක් එකතු වුණාම ඔන්න සංඝයා වෙන් වෙනවා. අසමාන සංවාසික බවට පත් වෙනවා. ඒ තමයි පළවෙනි ක්‍රමය. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. තමන්ටම කැමැත්තෙන් අසමාන සංවාසික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංඝයා අපි ඇසුරු කරන්නේ නැහැ, මේයාලා මේ ශික්ෂාකාමී නැහැ. ඒ නිසා අපි මේ අයව අතහැරලා යනවා කියලා මේගොල්ලොත් එකට වාසය කරන්නේ නැහැ කියලා භික්ෂුවකට වෙන් වෙන්න පුළුවන්. ඒක විනය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතර යම්කිසි සංඝ පිරිසක්
වැරදි මතයක් දරනවා නම් වැරදි ප්‍රතිපදාවක් දරනවා නම් මේ ඈත් එක්ක අපි කටයුතු කරන්නේ නැහැ, මේ ඈත් එක්ක අපි විනය කර්ම කරන්නේ නැහැ කියලා වෙන් වෙන්න පුළුවන්. එතකොට මේ භික්ෂුව ඔක්කේපණී කර්මයකින් බැහැර කරලා නෙමෙයි, නමුත් තමන්ගේම කැමැත්තෙන් වෙන් වෙනවා. එහෙම වුණාම අසමාන සංවාසික බවට පත් වෙනවා. තමයි අසමාන සංවාසික බවට පත් වෙන ක්‍රම දෙක. එකක් ඔක්කේපණී කර්මයෙන් බැහැර කිරීම, අනිත් එක තමන්ගේම කැමැත්තෙන් වෙන්වීම. එතකොට දැන් දෙවන ධර්ම සංගායනාවේදී වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා ඒගොල්ලෝ ශික්ෂාපද වෙනස් කරගත්තාම අර කාගණ්ඩ පුත්‍ර යසමහරහතන් වහන්සේ, සබ්බකාය මහරහතන් වහන්සේ ඇතුළු මේ 700ක් මහරහතන් වහන්සේලා මේ වජ්ජිපුත්තකලගේ මත වැරදි, මේක විනය විරෝධී කියලා ඒගොල්ලන්ගේ බැහැර කරන්නේ එයාලා හරියට ඒ ශික්ෂාපද වෙනස් කිරීම කරපු නැති නිසා නෙවෙයි. දැන් මගවිහාරි ස්වාමීන් වහන්සේ කියනවානේ මේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා නිවැරදි ලෙස මේ ශික්ෂාපද වෙනස් කර ගැනීම කරපු නැති නිසා තමයි දෙවෙනි ධර්ම සංගායනාවෙන් ඒගොල්ලන්ව බැහැර කරන්න කියලා නේ උන්වහන්සේ දරන මතේ. නමුත් එහෙම නෙමෙයි, උන්වහන්සේලා ඒක හරි ක්‍රමයට කියලා හිතන් ඉන්න ක්‍රමයකට කරත් රහතන් වහන්සේලා, ඒ කියන්නේ කාකණ්ඩ පුත්‍ර යසමහරහතන් වහන්සේ, සබ්බකාමී මහරහතන් වහන්සේ ඇතුළු ඒ 700ක් මහරහතන් වහන්සේලා දෙවෙනි ධර්ම සංගායනාවේදී මේ වජ්ජිපුත්තකලගේ මතයත් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා ශික්ෂාකාමී, උන්වහන්සේලා දන්නවා මේ සාරාණීය ධර්මයන්, මේ ධර්මයන්ගේ තියෙන වටිනාකම, එකට පිළිවෙත් පිරීමට මේ සාරාණීය ධර්මයන් අවශ්‍යයි කියන එක උන්වහන්සේලා දන්නවා. එතකොට මේ ශික්ෂාව වෙනස් කරගත්තට පස්සේ කොහොමත් ඒ රහතන් වහන්සේලා කැමති වෙන්නේ නැහැ මේ පිරිසත් එක්ක එකට වාසය කරන්න. එතකොට ඒ සංඝයා වෙන් වෙනවා. එතකොට දැන් යම් කිසි විදියකින් ශික්ෂාපද වෙනස් කරගෙන වජිපුත්තකල වගේ හරියට හෝ මොන ක්‍රමයකට හෝ ශික්ෂාපද වෙනස් කරගත්තා නම් ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා කැමති වෙන්නේ නැහැ ඒ සංඝයා එක්ක වාසය කරන්න. මේ අය මේ ශික්ෂාපද වෙනස් කරගත්තා අපහදින්න කාරණාවක් නේ. මොකද ගිහි අය අපහදිනවා නම් ඉතින් භික්ෂුන් වහන්සේලා, ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා කොහොමද අපහදිනවන්නේ? එතකොට ඊළඟට සීලයෙන් සමාන වෙන්නෙත් නැහැ. සීල සාමාන්‍යගත භාවයක් නැහැ, ditthi සාමාන්‍යගත භාවයක් නැහැ. එතකොට සාරණීය ධර්මේ නැහැ. ඒ සංඝයා වෙන් වෙනවා. සමගිය පවත්වන්න බෑ එතකොට. අනිත් එක තමයි පින්වත්නි, එක්තරා සංඝ පිරිසකට සියලුම මේ සංඝයාට බලපවත්වන පරිදි මේ අධිකාරී බලයක් පවත්වන්න බුදුරජාණන් වහන්සේ එහෙම කිසිම තැනක අවසර දීලා නැහැ. ඒ කියන්නේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා හරි ක්‍රමයට මේ කුද්ධානුකුද්ධ ශික්ෂාපද වෙනස් කරගත්තාම අනිත් සියලු දෙනාම ඒකට එකඟ විය යුතුයි කියලා නීතියක් නැහැ. ඒ පිරිසකින් වෙන් වෙලා අසමාන සංවාසික ලෙස වෙන් වෙන්න පුළුවන්. මොකද ආධාර්මික පිරිසක් එක්ක පිළිවෙත් පුරන්න බෑනේ. ඒක වෙන් වෙලා යන්න මේ විනයෙන් ඒකට අවසර තියෙනවා. දැන් මේ මගවිහාරි ස්වාමීන් වහන්සේ මතයක් දරනවානේ අර පාර්ලිමේන්තු ක්‍රමයක වගේ මේ අධිකාරී බලයක් ලැබෙනවා සියලු සංඝයා වෙනුවෙන් ඒ අයගෙන් අහන්නේ නැතුව, අනිත් අයගෙන් අහන්නේ නැතුව තීරණ ගන්න පුළුවන් කියලා. එහෙම එකක් කිසිම විදියකින් මේ ධර්ම විනය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. යම් කිසි සංඝ පිරිසක් අර විදියට තීරණයක් ගත්තොත් එහෙම අපි මේක වෙනස් කරගන්නවා කියලා ශික්ෂාකාමී සංඝ පිරිස වෙන් වෙනවා. අරගොල්ලන්ගේ මතයට අනුගත විය යුතුයි කියලා මේ එහෙම නීතියක් බුදුරජාණන් වහන්සේ එහෙම මේ පනවලා නැහැ. ඊළඟ කාරණාව තමයි දැන් මේ විදියට අධිකාරී බලයක් යම් එක්තරා සංඝ පිරිසකට මේ 500ක් කියලානේ දැන් මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා තියෙන්නේ. දැන් 500ක් නෙවෙයි වජ්ජිපුත්තකලගේ හිටියා 10000ක්. එතකොට මේ වගේ විශාල සංඝ පිරිසක් එකතු වෙලා අර වගේ අධාර්මික තීරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ අපරිහානීය ධර්ම වල දේශනා කරලා තියෙනවා මේ ශික්ෂාපද ආරක්ෂා කරගත යුතුයි කියලා. ඒක අපරිහානීය ධර්මයක් කියලා. එතකොට අර විදියට ශික්ෂාපද වෙනස් කරගත්තොත් එහෙම ඒ තීරණේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට බලපාන්නේ නැහැ. මොකද උන්වහන්සේලා වෙන් වෙනවා ඒකෙන්. දැන් හිතන්නකෝ ඔන්න භික්ෂුන් වහන්සේ නමක් මනාකොට මහාගස්ස මහරහතන් වහන්සේ අනුගමනය කරමින් සියලු ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිල්වත්ව ඉන්නවා. සංඝ පිරිසක් එකතු වෙලා 500 ගණක් හරි 10000ක් හරි එකතු වෙලා තීරණය කරනවා ඔන්න අද ඉඳන් අපි කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහණය කරනවා කියලා තීරණය කරනවා. එතකොට අර සිල්වත් මේ ශික්ෂාකාමී ලෙස සියලු ශික්ෂාපද ආරක්ෂා කරමින් පිළිවෙත් පුරන භික්ෂුවගේ උන්වහන්සේ රකින්න ශික්ෂාපද ටික අහෝසි වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් එහෙම වෙනවා නම් එහෙම මේ ශික්ෂාපද කැන්සල් වෙනවා නම් අර සංඝයාගේ තීරණය අනුව එතකොට අර භික්ෂුව මේ ශික්ෂා පද ආරක්ෂා කරනවා කියලා එකකුත් සිද්ධ වෙන්නේ නැහැ. ශික්ෂාපද බිඳිනවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ භික්ෂුවට ඒ භික්ෂුව දන්නේ නැහැ. මොකද ඒ භික්ෂුවගෙන් අහන්න නැතුවනේ දැන් අර අය තීරණය කරලා තියෙන්නේ. දැන් උන්වහන්සේ කියන විදිහට. ඔය විදිහේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ තර්ක කර මේ සමහර කාරණා විමසන්න ගිහිල්ලා උන්වහන්සේ පැමිණලා තියෙන දෘෂ්ටියකට. ඒ දෘෂ්ටිය තමයි මේ අසාමාන්‍ය බලයක් සංඝයාට ලැබිලා තියෙන අධිකාරී බලයක්. ඒ අධිකාරී බලය අනුව මේ අනිත් අයගෙන් අහන්න නැතුව තීරණ ගන්න පුළුවන් සංඝයාට ශික්ෂාපද සමූහණය කරන්නත් පුළුවන් සියලු සංඝයාට බලපාන පරිදි
ඒ බලය මේ නියාමනය කරන්න තමයි අර වගන්තිය ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ කියලා මුන්නාගේ සාධාරණීකරණය කරාට හොඳටම පැහැදිලි මේ ස්වාමීන් වහන්සේ වැරදියට තේරුම් අරගෙන දෘෂ්ටිගත වෙලා තියෙන නිසා තමයි අර හිතින් මවාගත්ත ප්‍රශ්නයක් තමන්ම හිතින් මවාගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න වගන්තියක් එකතු කරපු බවක් තමයි අපිට පැහැදිලිව පේන්නේ මෙතනදී. එතකොට මෙතනදී උත්තරීතර සංඝ සභාවට බලය ලැබෙන්නේ කාගෙන්ද කියලා අහන්න පුළුවන් මට. તો ලැබෙන්නේ සංඝයාගෙන්. කාශ්‍යප සංඝයාගෙත් ලැබුණේ ඔබ වහන්සේ තීරණය කරගන්න. සංඝයා නියෝජනය කරමින් ඉන්නේ. ඒක තමයි ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන විදිහට තියෙන්නේ. නියෝජනයක් ගන්න. එතකොට මේ සංඝයාගෙන් බලය ලැබෙනවා සංඝයා වෙනුවෙන් දේවල් කරන්න. එතකොට මේක මේ පිරිස අරගෙන ගිහිල්ලා කාශ්‍යප සානන්සේ රජගහනුවරදී තීරණය කරනවා නොකර ඉන්න. අර කිව්වාසේ ලස්සනට ඒක විස්තර කරා කැමති නම් වෙනස් කරගන්න අපි කැමති වෙනස් නොකර ඉන්න. එතකොට මේ 500 දෙනාට මේ බලය ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ 500 දෙනාට මේ බලය ආවට පස්සේ මේ 500 විසිරුණා. ඒකෙන් ආදර්ශයක් අපිට දුන්නා. එහෙම තීරණයක් ගන්නව නම් ක්‍රමය මහා සංඝයාගෙන් රැස් කරගත්ත මහා සභාවකට තමයි එහෙම තීරණයක් ගන්නට පුළුවන්. ඊළඟට දෙනේ තමයි අපි අපේ අටුවාටිකාවල අපිට හම්බ වෙනවා තථාගතයන් වහන්සේගේ ආධ්‍යාසය තිබුණා මේක වෙනස් නොකර ගනී කියලා. ඒතර අපිට දුන්න ඔප්ෂන් එක අපි ඒක වෙනස් නොකර ගත්තා. ඒතර මේක එතනදී ඔතන එන ගැටලුව මෙහෙම එකක් ආසු. ඒ සංඝ ඥත්තිය විසින් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥප්තිය අහෝසි කරාද කියලා අහුවොත් කවුරු හරි. කෙනෙක් කියන්න පුළුවන් කුද්ධානුකුද්දක අහෝසි කරගන්න දීපු අවසරයෙන් සංඝයා විසින් ඒ ප්‍රඥප්තිය සමූහණය කරා කියලා. මම හිතන්නේ එහෙම එකක් වුණා කියලා දක්වලා නැහැනේ අපේ ඉතිහාස කතාවේ. අනිත් එක මගේ පෞද්ගලික අදහස බුදුරජාණන් වහන්සේගේ අවසර ක්‍රියාපටිපාටින් එහෙම සමූහණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. දීලා තියෙන්නේ කුද්ධානුකුද්දක ශික්ෂාපද පමණයි. මොනවද කියන එක වෙනම කතාවක්. නමුත් ශික්ෂාපද වලට විතරයි අත ගන්නට පුළුවන්. ඒ නිසා මේක ශික්ෂාපදයක් නෙවෙයි මේක අවසරයක්. මේක වෙනස් කරගත්තේ නැහැ. සංඝ ඥත්තියකින් මේක අපි තීරණය කරන්නේ නැහැ කියලා දැන් තියෙන ගැටලුව තමයි නැවත වතාවක් අර වගේ මහා සංඝයාගෙන් ආපු පිරිසකට මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ බලය ලැබෙනවද නැද්ද කියන එක. ඔතන තමයි උතන දෙන ගැටලුව. මගේ පෞද්ගලික අදහස සහ මම හිතනවා බොහෝ දෙනාත් ඒක තේරුම් ගනී කියලා සංඝ ඥත්තියකට ඒක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දා ඥත්තිය තීරණය කරා මේක කරන්න බෑ කියලා ඒකෙන් අනාගතයේ එන සකල සංඝයාගේම ශාසන ආධිපත්‍ය කියලා කියන්නේ සංඝයාට මොකද උන්වහන්සේලා තීරණය කරන්නේ නොකර ඉන්නේ ඒක තමයි උන්වහන්සේලාගේ ආධිපත්‍ය හොඳට තේරුම් ගන්නට ඕන. කියන්නේ මේ ක්ලෝස් එක කාශ්‍යප ස්වාමීන් වහන්සේ භාවිතා කළා. භාවිතා නොකළා නෙවෙයි. ඒක භාවිතා කරලා නොකර ඉන්න තීරණය කරා. එතකොට කිරීමේ හෝ නොකිරීමේ ආධිපත්‍යයක් කියලා එකක් තියෙනවා. හරිනේ? එතකොට කිරීමේ හෝ නොකිරීමේ ආධිපත්‍ය එක්සර්සයිස් කිරීම. ඒක භාවිතා කිරීම ආධිපත්‍ය නැති කර ගැනීමක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. සංඝයාට ආධිපත්‍ය දෙනවා කැමති නම් වෙනස් කරගන්න. ඒකෙන්ම කියනවා නොකර ඉන්නත් කියලා අපි දෙකටම අවස්ථාවන දෙන්නේ. සමූහනතු කිව්වේ ඒකනේ. හරිනේ? එතකොට ආධිපත්‍යයක් දීලා තියෙනවා. ඒ ආධිපත්‍යය අපි පාවිච්චි කරනවා නොකර ඉන්න. එතකොට මේ නොකර ඉන්න එක තීරණය කිරීමෙන් ආධිපත්‍ය නැති වුණාද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඒක ව්‍යවස්ථාපිත කෝණයෙන් සහ මට තියෙන දැනුමෙන් කියවෙන්න වෙන්නේ ආධිපත්‍ය නැති වුණා නෙවෙයි. ඒ ආධිපත්‍ය නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි සංඝයාට. එතකොට තමයි මේ ආධිපත්‍ය එදා සංඝ ඥත්තියෙන් ඒක නොකර ඉන්න තීරණය කරා. ඒ අපි ඉංග්‍රීසි කරන ආධිපත්‍ය එක්සර්සයිස් කරා කියලා ඒක භාවිතා කරා. ඒක නොකර ඉන්න තීරණය කළාට සංඝයාගේ මේ ආධිපත්‍ය නැති වුණාද කියලා අහුවොත් මට පේන්නේ ආධිපත්‍ය නැති වුණේ නැහැ. ඒ නිසා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ තීරණයට ගරු නොකිරීමක් කියන එක නෙවෙයි මේ කියන්නේ. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දාගත්ත තීරණයෙන් සංඝයාට කුද්ධානුකුද්දක වෙනස් කිරීමට බුදුරජාණන් වහන්සේ ලබා දීපු ශාසන ආධිපත්‍ය නැති වුණාද අහෝසි වුණාද කියලා අහුවොත් මට තේරෙන්නේ ඒක අහෝසි වුණේ නැහැ කියලා. අවසරයි. සානන්සේ මතු කරා මේ වචනයක් ශාසන ආධිපත්‍ය කියලා. ඒතර අපිට පේනවා භාග්‍යතුන් වහන්සේගේ තියෙනවා පැවරීමක් ආකංකමානෝ සංඝෝ කැමතිනම් සංඝයා මෙන්න මේ කියන සමූහණණයට යන්න පුළුවන් කියලා ඒ වගකීම බාරදී කියන්නේ බාරදූර භව දීලා තියෙන්නේ සංඝයාට. හරි. සංඝයාට තියෙන. ඒක අපිට පේන්නේ සංඝ අධිකාරියක් සංඝ ආධිපත්‍යයක් සානසිකින විතර ඒ ශාසන ආධිපත්‍යය. ඒ ආධිපත්‍ය වෙන කාටවත් ලැබෙන්නේ නැහැ සංඝයාට ලැබෙන්නේ. ඒක රජයකට වෙන කාටවත් ලැබෙන්නේ සංඝයාට ලැබෙන්නේ. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ පවරා දීපු ආධිපත්‍ය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකල
ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා වැඩ සිටියදී ඒ රහතන් වහන්සේලාගේ කැමැත්තෙන් පත්වෙච්ච නැත්නම් තෝරාගත්ත මහරහතන් වහන්සේලා 500කගෙන් මෙන්න මේකන ආධිපත්‍ය භාවිතා කරලා තිබෙනවා. නැත්නම් ඒ සංඝ අධිකාරිය බලය පාවිච්චි කරලා තිබෙනවා. ඒ බඳු 500ක පමණ සංඝ පිරිසකගෙන්. එතකොට භාගතුන් වහන්සේගේ මේ ලබා දීලා තියෙන ආධිපත්‍යය උන්වහන්සේලා පළවෙනි ඒ බඳු සංඝ සම්නිපාතයකින් නැත්නම් සංඝ අපි කියන සම්මේලනයක් නැත්නම් ධර්ම සංඝායනාවකදී මේ ශාසනාධිපත්‍ය භාවිතා කරලා භාගතුන් වහන්සේගේ ඒ වචනය පරිදි ඒ ආධිපත්‍යයෙන් යම්කිසි තීරණයකට එළඹිලා තිබෙනවා. මෙන්න මේකයි අපි මේ ආධිපත්‍ය භාවිතා කරලා කරන්නේ සහ අපි ඒක පවත්වාගෙන යන්නේ කියලා. එතකොට අපිට මේ භාගතුන් වහන්සේගේ මේ ආධිපත්‍ය සානහස කියන විදිහට ඒක අහෝසි වීමක් වෙන්නේ නැහැ. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා මේක අපි කියන විදිහට එක්සර්සයිස් කරා. නැත්නම් ඒක භාවිතා කරා. ඒතර වර්තමානයේ හෝ අනාගතයේ හෝ මේ කියන හැමෝම සංඝයානේ. ඒ කියන්නේ මේ ශාසනය පවත්වාගෙන යන සංඝයා. ඒතර සංඝයා කියන එක දැන් නිර්වචනය කළ නැහැ මොකක්ද කියලා. එතකොට මේ සංඝයා මෙබඳු දැන් 500ක් තියෙනවා නම් අපිට කියන්නට වෙනවා 500 700 වෙලා 71000 වෙලා අවසාන ධර්ම සංගහනාවක 2500 මට්ටමට ගිහිලා තියෙනවා. නමුත් අඩුම ගානේ මේ 500ක වගේ ප්‍රමාණයක සංඝයා එකතු වෙලා කියන්නේ අනිත් සංඝයාගේ කැමැත්තෙන් තෝරාපත් කරගන්නා වූ ඒ බඳු සම්මේලනයක් සභාවක් නැත්නම් ඒ බඳු පිරිසකගේ සංඝයාගේ එකතුවකට නැවත මේ ආධිපත්‍ය භාවිතා කිරීමේ හැකියාව අනාගතයේදී හෝ වර්තමානයේදී හෝ හැකියාව තිබෙනවාද? ඒ අර සංඝයාගේ ආධිපත්‍ය, ශාසන ආධිපත්‍ය, සංඝ අධිකාරිය අදටත් අනාගතයටත් එක වළංගුද? මගේ පෞද්ගලික අදහස දැන් මේ යෝජිත ව්‍යවස්ථාව කියන්නේ මගේ පෞද්ගලික අදහසක් මේකත් එක්ක ඒක පෞද්ගලිකව වගකීමක් ගන්න එක. ඉතින් ඒ ශාසන ආධිපත්‍ය අහෝසි කර ගැනීමක් කරන්න පුළුවන්ද කියන එක තමයි ගැටලුව. බුදුරජාණන් වහන්සේ දැන් අවසරය දුන්නේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහණය කරන්නනේ. සංඝයාගේ ආධිපත්‍යයක් සංඝයාට නැති කරගන්න පුළුවන්. එතකොට මේක දැන් සංඝයාට ලබා දීලා තියෙන ආධිපත්‍යයක් ගත්තොත් මම පෞද්ගලිකව හිතන එක ධර්ම විනය ආරක්ෂා කරගත යුතුයි. ඊට පස්සේ ධර්ම විනය හරිද වැරදිද කියලා තීරණය කිරීමක් තියෙනවා. යේ බුය සිකාවකින් අටලොස් ભેද කර වස්තුවල. ඒකත් සංඝයාගේ එක්තරා විදිහක ආධිපත්‍යයක්. හැබැයි ඒක ධර්මවාදී පිරිසක් විසින් කරන්නට ඕනේ. කලින් කාලේ ධර්ම විද්‍යාව නිර්වචනය කරන්නත් අපි ධර්ම විද්‍යාව. ඒතර සංගායනා කිරීමත් ඒ වගේ ආධිපත්‍යයක් අපිට තියෙන. එතකොට මේ වගේ කුද්ධානුකුද්ධක සමූහණය කිරීම හෝ නොකිරීම අර 2 එකෙන් ගන්න පුළුවන් කිරීම හෝ නොකිරීම කියන ආධිපත්‍ය. ඒතර මේ ආධිපත්‍යයන් කියන ඒවා අපේ අසු මට හිතෙන්නේ සංඝයා තුළ මුල් බැසගත් හැකියාවන් ටික. එතකොට කවුරු හරි කිව්වොත් මේ ශාසන ආධිපත්‍ය නැති වුණා පළවෙනි සංගායනාව කියලා. මම හිතන්නේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද අද වෙනකන් රැකිලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආද්‍යාසය අනුව එදා පළවෙනි සංගායනාවෙන් ගත්ත තීරණයක් නිසා. ඒක ගත්ත තීරණයක්. ඒක ඥාත්තියක්. ගත්ත තීරණයක්. ආධිපත්‍ය කියන එක එහෙම එකක් නෙවෙයි. දැන් උදාහරණයකට අපි කියනවා ධර්මයක තියෙන ප්‍රත්‍ය ශක්තියෙන් ඵලයක් නිපද වෙනවා. ධර්මයේ තුල ප්‍රත්‍ය ශක්තිය තියෙනවා. ඒක දැන් ඒ නිසායි ධර්මයේ තියෙන ප්‍රත්‍ය ශක්තිය නැති වෙන්න නම් ඒක ධර්මයේ නැති වෙන්නට ඕන. ඒ මොකක් හරි ඒකේ විනාශයක් වෙන්නට ඕන. ඒකේ අවුලක් වෙන්නට ඕන. එතකොට සංඝයාගෙන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ තියපු මේ ඥාත්තියෙන් අපි කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් නොකර ඉන්න තීරණය කරා. ඒක හරි. හැබැයි සංඝයාගේ අර කියපු ශාසන අධිකාරිය ආධිපත්‍ය අහෝසි වුණාද ඒකේ. දැමතත් අර වගේ සංඝ පිරිසක් ආපු දවසට ඒ ආධිපත්‍ය ලැබෙන්නේ නැද්ද කියලා අත්තොත් එහෙම ආධිපත්‍ය අහෝසි කරනවා නම් එක ක්‍රමයයි තියෙන්නේ අසු. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය නැති කරන්නට ඕන. ඒ බුදුන්ගෙන් ආපු ආධිපත්‍යයන් අපිට. ඒක අහෝසි කරගන්නට ඕන. ඒක එක්සර්සයිස් නොකර ඉඳීමයි ඉංග්‍රීසියෙන් කිව්වොත්. ඒක භාවිතා නොකර හිඳීමයි ආධිපත්‍ය නැති කර ගැනීමයි කියන්නේ දෙකක්. ඔක තමයි අපි තේරුම් ගන්න ඕනේ පළවෙනිම කරුණ. ඔක ටිකක් සංවේදී වෙන්නත් පුළුවන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාට මේ කතාව කියනකොට මේ වගේ කතා කරන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේ තමයි අපි නීතිමය කෝණය. මොකද අපි අර හිතන්නට ඕනේ ඔබ්ජෙක්ටිව්ලි බැලුවම පළවෙනි ඒ සංඝ සභාවේ ඥාත්තියෙන් ගත්තේ තීරණයක් වෙනස් නොකර ඉන්නට. ඒකෙන් සංඝ ආධිපත්‍යය නැති වුණාද කියලා අහුවොත් මම කියන්නේ සංඝ ආධිපත්‍යය තාම පවතිනවා. ඒ නිසා නැවත මහා සංඝයාගෙන් තෝරාගත්ත සභාවකට නිකන් සංඝයාට බෑ මේක. ඒක තමයි මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දීපු පූර්වාදර්ශය.
මම දකින්නේ එහෙමයි. මහා කාශ්‍යප ඒ ඇත්තට මේ සංඝ සභාව හැදීමේ මුල්ම අදහස එන්නේත් එහෙමයි. මහා සංඝ පිරිසකින් තෝරාගත්ත 500ක් බඳු සංඝ පිරිසකට සියලු සංඝයාට බලපාන්න තීන්දුව తీරන ගන්න පුළුවන්. එහෙනම් අපි අදහස් දාගත්තොත් අපිට සියලු සංඝයාට බලපාන්න තීන්දුව తీරන ගන්න පුළුවන් කියන අදහස තමයි මට ආවේ. ඇත්තටම. ඒකත් ඉතින් ඒතකොට ඒක කිව්වේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ එකමුතුවක් කීප දෙනෙක් එකමුතුවක් නෙවෙයි. අවම වශයෙන් 500. මොකද උන්වහන්සේගේ පූර්වාදර්ශය එතන දීලා තියෙන අපිට. ඒතකොට මේකෙන් එන්න පුළුවන් කරන්න පුළුවන් ලොකු දෙයක් අපිට. හැබැයි දැන් මේක ගැඹුරින් හිතුවම මේකෙන් පුළුවන් කතිකා ගහන්න මේකෙන් පුළුවන් ධර්ම විනය විනිශ්චය කරන්න. හැබැයි දැන් මට පෞද්ගලිකව හිතන කෙනෙක් වශයෙන් අර ආධිපත්‍යයත් මෙතනට එනවා නේද කියන හිතවිල්ල එනවා. ඒක නිග්ලෙක්ට් කරන්න බෑ මගේ මනසට. ඒ ආධිපත්‍ය එනවා කියන එක. මම දන්නේ ඒකට සමහරව එකඟ වෙනව නොවෙනවද කියන එක වෙනම දෙයක්. මම ස්තරයේ ඉන්න එකක් තමයි මේ ආධිපත්‍යය පැමිණෙනවා කියන එක. ඒ නිසා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ඥාත්තිය සංඝ ආධිපත්‍ය නැති කිරීමක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ අධ්‍යාසය දැනගෙන ඒක නොකර ඉන්න තීරණය කිරීම. එහෙම. දැන් පින්වත්නි දැන් මග්විහාරි ස්වාමීන් වහන්සේගේ මතය අනුව පළවෙනි ධර්ම සංගායනාවේදී ඔන්න විකල්ප දෙකක් බුදුරජාණන් දීලා තියෙනවා සංඝයාට. ඒකෙන් මහා කස්සප මහ රහතන් වහන්සේ තීරණය කළා සියලු සංඝයාට බලපවත්වන පරිදි ශික්ෂාපද වෙනස් කරන්නේ නැහැ කියන තීරණය, අධිකාරී බලය. ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක අපි පිළිගන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේගේ මතය. මෙතන විමසා බලද්දී වෙලා තියෙන්නේ දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ කියන්නේ එකල හිටපු රහතන් වහන්සේලා අතර මේ දැන් සාරිපුත්ත මොග්ගලන් මහ රහතන් වහන්සේ පිරිනුවන් පෑවනේ භාග්‍යවතුන් වහන්සේ කලින්ම. එතකොට එකල හිටපු වැඩිහිටියම රහතන් වහන්සේ. ඒ කියන්නේ තෘතීය ශ්‍රාවක විදියට වැඩ හිටපු රහතන් වහන්සේ. ඊළඟට පළවෙනි ධර්ම සංගායනාව වැඩ හිටිය ආනන්ද මහ රහතන් වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික මේ මහ රහතන් වහන්සේ. ඊළඟට උපාලි මහ රහතන් වහන්සේ. විනයෙන් අගතන්පත් මහ රහතන් වහන්සේ. ඊළඟට මේ ධර්ම සංගායනාව වැඩ හිටියා මහා කච්චාන මහ රහතන් වහන්සේ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ. ඒ වගේ මහෞත්තම මහ රහතන් වහන්සේලා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අගතනතුරු ලැබපු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ සම්මුඛී ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අහලා ධර්මය අවබෝධ කරපු අය බොහෝ දෙනෙක්. ඒතර ඒ බඳු සංඝ පිරිසක් තමයි පළවෙනි ධර්ම සංගායනාව සිදු කළේ. එතකොට මේ 500 නමක් යම් කිසි තීරණයක් ගත්තද ඒක සියලු දෙනාටම බලපවත්වන අධිකාරී බලයක් ක්‍රියාත්මක කරා නෙමෙයි වෙනත්. උන්වහන්සේලා ගත්ත තීරණයට අනිත් සියලු ශික්ෂාකාමී සංඝයා එකඟ වුණා. එහෙමයි ඒක වුණේ. දැන් අධිකාරී බලයක් පවත්වලා ඔබ මෙය කළ යුතුයි කියලා මේ බලය පවත්වන එකයි ඒ උන්වහන්සේලා ගත්ත තීරණයට අනිත් සංඝයා එකඟ වෙන එකයි දෙකක්නේ. දැන් හොඳම උදාහරණ තමයි සංඝ බෙහෙතක් හන්දක. ඒ කියන්නේ දේවදත්ත අර සංඝයා බිඳිනවානේ. නවක භික්ෂුන් වහන්සේලා 500 නමක් රැගෙන ගයා ශීර්ෂයට වඩිනවානේ සංඝයා බිඳලා. එතකොට ඒක සංඝ බෙහෙද මේ ආනන්තරී පාව කර්මය කරනවා දේවදත්ත. එතකොට ඒ 500ක් නවක භික්ෂුන් වහන්සේලා දේවදත්තගේ පිටිපස්සෙන් යද්දී භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගලන් මහ රහතන් වහන්සේට කියනවා ඒ පිරිසට ගෙහිලා ධර්මයේ කියලා යාව මේ නිවැරදි මාර්ගයට යොමු කරන්න කියලා. ඒතර සාරිපුත්ත මොග්ගලන් මහ රහතන් වහන්සේලා ගිහිල්ලා මේ 500 නමට ධර්මයේ කියලා එයාලා මාර්ගඵල ලැබුවට පස්සේ කියනවා අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා යම් කිසි කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කැමති නම් එන්න. එතකොට අර අධිකාරී බලයක් පවත්තලා යන්න කියලා එක්කගෙන ආව නෙවෙයි. උන්වහන්සේලා ධර්මයේ දේශනා කරා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන මොග්ගලන් මහ රහතන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ ගැන අර සංඝ පිරිස පැහැදුනා. ඒතර උන්වහන්සේලාගේ මතයට උන්වහන්සේලාගේ ලබ්ධියට ඒ අය එකඟ වුණා. එහෙමයි උනේ. එහෙම නැතුව අධිකාරී බලයක් පාවිච්චි කරලා එකගෙන ආව නෙවෙයි. පළවෙනි ධර්ම සංගායනාවෙත් අර රහතන් වහන්සේලා 500. ඒ කියන්නේ එකල හිටපු සංඝ පිරිසේ අපි කියන්නේ ක්‍රීම් එක කියලා. අග්‍රම මහෞත්තමයන් වහන්සේලා පිරිස තමයි පළවෙනි ධර්ම සංගායනාවට එකතු වුනේ. ඒතර ඒ සංඝ පිරිස යම් කිසි තීරණයක් ගත්තද ඒ ධාර්මික තීරණයට සියලු ශික්ෂාකාමී සංඝයා එකඟ වුණා. ඒකට එකඟ වුණේ නැත්තේ අර වජ්ජිපුත්තකගේ මත දරන අය විතරයි. මහා කස්සප මහ රහතන් වහන්සේ මතයට සියලු දෙනා එකඟ වුණා. ඒ අධිකාරී බලයක් නිසා නෙවෙයි උන්වහන්සේලා තුළ තියෙන ගුණ ධර්ම නිසා. දැන් ගෝපක මොග්ගල්ලාන කියන සූත්‍රයේ තියෙනවා යම් කිසි භික්ෂුවක් තුළ දසපසාදනීය ධර්මයන් තියෙනවා නම් ඒ භික්ෂුව ඒ දසපසාදනීය ධර්මයන් තියෙන භික්ෂුව කෙරෙහි උන්වහන්සේට ගරු බුහුමන් දක්වන එක මානන පූජන සිද්ධ කරනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාට නෙමෙයි ගුණයට තමයි
ඒ ගෞරව සම්මාන සත්කාර හිමි වෙන්නේ මේ බුද්ධ ශාසනයේ. දැන් මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ දසපසාදනීය ධර්මයන්ගෙන් යුක්තයි. ඒ දසපසාදනීය ධර්මයන් මේ ගෝපක මොග්ගලණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ සීලය, ඊළඟට බහුශ්‍රත බව, ලද දෙයින් සතුටු වීම, සතරක් වූ ධානයන්ට මේ කැමැති ලෙස කැමැති ආකාරයෙන් සමවදින්න පුළුවන් හැකියාව, ඊළඟට ඉද්ධිවිද ඥානය, දිබ්බ චක්ඛු ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, ඊළඟට මේ පුබ්බේ නිවාසානුසති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ඊළඟට අරහත්ත්වය. ඒතර මේ සියලු ධර්මයන්ගෙන් යුක්තයි ඒ පළවෙනි ධර්ම සංගායනාවට සහභාගී වූ රහතන් වහන්සේලා. ඒතර උන්වහන්සේලා කෙරෙහි පැහැදීමෙන් යුක්තයි අනිත් සංඝයා. ඒතර උන්වහන්සේලාගේ මතය පිළිගත්තා. ඒ මතය පිළිගත්ත පිරිස තේරවාද සංඝ පිරිස. ඒ මතය ප්‍රතික්ෂේප කරපු අය තේරවාදය නෙවෙයි. මොකද සංඝයාට වෙන් වෙන්න පුළුවන් මේ වෙනස් මත දරනවා නම් වෙන් වෙන්න පුළුවන් අසමාන සංවාසික විදිහට. එහෙම මිසක් මේ පළවෙනි ධර්ම සංගායනාවේදී අධිකාරී බලයක් පැවැත්වුවා කියන එක වැරදි. ඒක මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ එහෙම මතයකට ඇවිල්ලා තියෙනවා, දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒ දෘෂ්ටිය නිසා තමයි අර මේ මතයේ උන්වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ අධිකාරී බලයක් තියෙනවා. ඒ අධිකාරී බලය පාවිච්චි කරලා මේ සංඝ සභාවක් හදන්න ඕනේ කියන කතාව. ඒ කියන්නේ කතිකාවතක් එන්න ඕන කියන එක අපිත් පිළිගන්නවා. ඒ කියන්නේ සංඝයාගේ පොදු කටයුතු සම්බන්ධයෙන් පොදු කතිකාවතක් ඕනේ සියලු මේ නිකාය පාර්ශවවල. ඒක අපි පිළිගන්න මතයක්. නමුත් ඒකට මේ වගේ දෘෂ්ටියකින් අවතීර්ණ වුණොත් ඒකේ ඇති වෙන අනිසි ප්‍රතිවිපාක බරපතල වෙන්න පුළුවන්. මොකද භික්ෂුන් වහන්සේලා වැරදි අදහසකට එනවා මේ සියලු සංඝයා වෙනුවෙන් අධිකාරී බලයක් පවත්වන්න බලයක් අපිට තියෙනවා කියලා. එහෙම බලයක් බුද්ධ ශාසනයේ නැත. ඊළඟට පින්වත්නි මුන්වහන්සේ මේ මතයක් දරනවා දැන් මේ විදිහට අධිකාරී බලයක් ලැබුණාට පස්සේ ඒක භයානක ආයුධයක් ලැබුණා වගේ එකක්. ඒකෙන් වෙන්න පුළුවන් අනිසි විපාකයක් උන්වහන්සේ දකිනවා කියනවා. ඒක උන්වහන්සේගේ දෘෂ්ටියට පේනවා. මොකද්ද? මේ අධිකාරී බලය පාවිච්චි කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වුණත් වෙනස් කරන්න පුළුවන්. එච්චර බලයක් තියෙනවනේ කියන එක උන්වහන්සේ හිතින් මවාගෙන තියෙනවා. අය පොඩ්ඩක් බලමු මේක උන්වහන්සේ ප්‍රකාශ කරන විදිය. ඊට පස්සේ ඔබ වහන්සේ අහපු දෙක තමයි අර නියාමනයේ නොකල බලයක් උත්තරීතර සභාවේ අනාගත සංඝයාට ලැබෙනවා නම් එතකොට ඒක කොහොමද නියාමනය කරලා තියෙන්නේ කියන එක. එතනදී ඇසු මට පොඩ්ඩක් ඒක විස්තර කරන්නට ඕනේ. නියාමනය නොකර නිහඬ පිළිවෙත් අපි අනුගමනය කළොත් වෙන්න පුළුවන් හානි දෙකක්. හානිය මම මෙහෙම විස්තර කරන්න. අපේ තියෙනවා අධිකරණ වල විවාද අධිකරණය කියලා එකක්. විවාද අධිකරණයේ සාමාන්‍යයෙන් ග්‍රන්ථයේ නිර්වචනය කරලා තියෙන්නේ අටලොස් බෙහෙදකර වස්තුන් සම්බන්ධයෙන් විවාදයක් කියන එක. කාංකා විතරණ පුරාණ ටීකාවේ හැටියට නම් ඔය පාත්‍ර සිවුරු සම්බන්ධයෙන් විවාදات ගන්න පුළුවන් කියලා කියනවා. නමුත් අපි පෙළේ අපිට එන්නේ අටලොස් බෙහෙදකර වස්තුන් සම්බන්ධයෙන්. ඉතින් අරකට විවාදයක් හින්දා අපි ඒකට විවාද අනුවාදය කියන්නේ චෝදනාවනේ. ඒකට විවාදෙන්න පුළුවන් නේ සද්දෙන් කතා කරනවාදී කියලා. ඒ නිසා මේ විවාද දෙකක් අපි තේරුම් ගන්නවා. එකක් තමයි සාමාන්‍ය භික්ෂුන් අතර ඇති වෙන කලහ විවාද කියන එක. අනිත් එක තමයි අටලොස් බෙහෙදකර වස්තුන් සම්බන්ධයෙන් ඇති වෙන ආගියුමන්ට් විවාද. මේ අටලොස් බෙහෙදකර වස්තුන් සම්බන්ධයෙන් ඇති වෙන විවාදය අයසුන් අපි පිළිවෙලට ගියොත් එහෙම එකක් පුළුවන් පන්සලේ ඉන්න ආරණ්‍යයේ ඉන්න සංඝයාට විසඳන්න. එහෙම බැරි වුණොත් එහෙම පන්සලට ආපු විනයදරයට විසඳන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහා පන්සලකට මහා ආරණ්‍යයකට යනකොට අතරමඟදී ඔවුනොන්ට විසඳ ගන්න පුළුවන්. ඒක අටලොස් බෙහෙදකර වස්තු වෙන පුළුවන්. අර වෙනත් විවාදයක් වෙන්නට පුළුවන්. ඊට පස්සේ ඒ පන්සලේ ඒ විහාරයට ගියාට පස්සේ ඒකේ ඉන්න සංඝයාට විනයදරයට විසඳන්න පුළුවන්. අතර මගදී හම්බ වෙන විනයදරයට විසඳන්න පුළුවන්. අතර මගදී හම්බ වෙන තුන්වෙනි පාර්ශවයේ අගතිගාමී නොවන භික්ෂුන් විසඳන්න පුළුවන්. හොතයි තියෙන පිළිවෙල විනය. එතන විහාරෙත් සංඝයාට විසඳන්න බැරි නම් සාමාන්‍යයෙන් ඒ සංඝයා රැස් කරවන්නට ඕනේ. ඒක මම අර්ථකථනය කරන්නේ සාමාන්‍යයෙන් දැන් උදාහරණ මහා විහාරයේ මර ගෙඩියක් ගහනෝනේ අධිකරණ ගෙඩිය තියෙනවනේ ගන්ටා ගෙඩියක් ගහනවා කියලා. ඒතකොට ඒක ගැහුවම ලොකු ඒ ප්‍රදේශයේ ඉන්න සංඝයා රැස් වෙනවා. ඒකෙන් මම අදහස් කරනවා ඒක ප්‍රාදේශීය සංඝයා පව රැස් කරවන්න පුළුවන්. ඔය දෙවෙනි සංගායනාව දුන්නේ පෙරදිග බටහිර සියලු සංඝයා රැස් වුණා ඒකට. ඒ ප්‍රදේශය ලොකු වෙන්න පුළුවන් ඉන්දියාව දක්වාම. එතකොට මේක යන්න පුළුවන් උපරිම තැන තමයි සංඝයා රැස් කරන එක. එතනදිත් බැරි වුණොත් කාලගෝට්ටියක් වුණොත් මොකද කරන්න තියෙන්නේ? උබ්බාහිකාවකට යනවා. උබ්බාහිකාව කියන්නේ එකෙන් තෝරගත්ත ඊටම දක්ෂ විනයදර ස්වාමීන් වහන්සේලා පිරිසක් තෝරගන්නවා. දෙවෙනි සංගායනාවේ 8 දෙනෙක් තෝරගත්තා කියලා කියනවා. එතකොට කියනවා විනයේදී මේ 8 දෙනා උබ්බාහිකාව තෝරගත්තට පස්සේ අනිත් භික්ෂූන්ට කියනවා ඔකට නිශ්ශබ්ද වෙ ඉන්න මේ 8 දෙනා තෝරගන්නකම් කියලා. විසඳනකම් කියලා. දෙවෙනි සංගායනාවේ වෙනත් දිශාවට ගිහලා තමයි ඒක විසඳන්නේ. එතන උබ්බාහිකාව විදිහට විසඳ ගන්න බැරි වුණොත් මොකද බුදුරජාන් වහන්සේ දෙන තීන්දුව ආපහු මේක සංඝයාට ගේන්නට ඕන.
දැන් අපි එකම හෝල් එකේ නම් ඒක විසඳන්න බැරි නම් ආයෙ සංඝයාට දෙන්නට වෙනවා. සංඝයාට කියනවා නිශ්ශබ්ද වෙලා ඉන්න කියලා. විසඳනකම් ඒ කට්ටිය සාකච්ඡා විසඳ ගන්න බැරනම් ආපුවම ඒක සංඝයාට පවරනවා. එතන තමයි අවසානාත්මක. එතන විසඳන්න කියන්නේ යේ බුහිය සිකාවේ. යේ බුහිය සිකාවේ. හැබැයි ධර්මකාමී ධර්මවාදී භික්ෂුන්ගේ යේ බුහිය සිකාවේ. එතකොට ධර්මවාදී අපේ මහා සභාවට රැස් වෙන භික්ෂුන් වහන්සේලා මම පෞද්ගලිකව විතර ලංකාවේ ඉන්න බහුතරයක් භික්ෂුන් වහන්සේලා ධර්මවාදී. හරිනේ? ධර්මවාදී භික්ෂුන් වහන්සේලා. සමහරවිට විනය අඩුපාඩුකම් තියෙනට පුළුවන්. නමුත් ධර්මවාදී භාවයේ වැඩි. මොකද ධර්ම විකෘති කරන පිරිස අතලොස්සයි ඉන්නේ. එතකොට මේ ධර්මවාදී පිරිසේ සරල බහුතරයෙන් අටලොස් බෙහෙද කර වස්තු විසඳන්න පුළුවන්. මේක නිකන් වචනෙට කිව්වට භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේන ආචින්නං අනාචින්නං ඔක්කොම තියෙනවා. ඉතින් මේකට ඇතුළත්නේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව. චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් පටිච්චසමුප්පාද ප්‍රතිසං අද ප්‍රශ්නයක් එන්නේ නැහැ සංගායනාවලින් තීරණය කළ පොත්වල ලියලා තියෙන නිසා නිකන් අදහස බලන්න. ඒ කාලේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් පවා අනාගතේ උනත් වෙන්නට පුළුවන්. බුද්ධ භාෂිතයද නේද? සතිපට්ඨාන සූත්‍රයේ දැන් සමහර තෙරුන් වහන්සේලා කියනවා සමහර අධ්‍යයනවලින් සමහර කොටස් පසු කාලීන කියනවා. එහෙම කියනා ඉන්නවා. හරිනේ? මජ්ක්‍ධිම නිකායේ සමහර කොටස් පසු කාලීන මගේනේ. අපිට ඒක ගැටලුවක් නැහැ. නමුත් එහෙම මත ඉදිරිපත් කරනද? ඔව් අනාගතේ මතුවෙලා ආවොත් ප්‍රශ්නේ මතුවුනොත් මේවා අතුරටත් ඔය අදහස් ආවොත් එදාට ඕක ගිහිල්ලා උභායිකාවෙන් තීරණය කරගන්න බැරි වුණොත් එහෙම වෙන්න පුළුවන්. ආපහු එන්නේ මහා සංඝ සභාවට. එතනදී තීරණය කරන්න පුළුවන් සරල බහුතරයි. යෙබුයසිකා. ඒතර චතුරාර්ය සත්‍ය අසත්‍යයක්ද සත්‍යයක්ද කියන එක පවා තීරණය කිරීමේ ඉඩ යෙබුයසිකාවට ලැබෙනවා නම් මේක නියාමනය නොකර ගියොත් අනාගතයේ කිව්වොත් ඉතින් කුද්ධානුකුද්ධක ශික්ෂාපදයක් සමෝහණය කරනවද නැද්ද කියන එකද වඩා බලවත් චතුරාර්ය සත්‍ය හෝ ධර්ම විනය තීරණය කරන එක. අරක ඉතා බලවත් නේ. චතුරාර්ය සත්‍ය කියන එක අපිට පිළිගන්න චතුරාර්ය සත්‍යද අසත්‍යයක්ද කියන තීරණේ ඉතාම සාසනය නෙවෙයි සදෙව් ලෝකයටම බලපාන තීන්දුවක් ඒක. ඒක දෙන්නේ සංඝයාගේ යෙබුයසිකාවේ. එතකොට කුද්ධානුකුද්ධකයක් සමෝහණය කරනවද නැද්ද කියන එක අපිට සරල ඔය සංඝ සභාවේ සරල බහුතරයෙන් කරන්න පුළුවන් නේද කියලා තර්කයක් ගෙනාවොත් අනාගතයේදී ඒක බලවත් තර්කයක් කරනවා. පින්නන්නේ දැන් මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ අර හිතින් මවාගත්ත ප්‍රශ්නය මහා බරපතල අර්බුදයක් දක්වා සාසනය යනවා කියලා හිතින් මවාගෙන ඒ ප්‍රශ්නේ විසඳන්නනේ දැන් මේ නියාමනය කරන්න හදන්නේ මේ ව්‍යවස්ථාවේ. ඒතර මුන්නාන්සේ කියන කාරණාව තමයි අනාගතයේ මේ අධිකාරී බලයක් සංඝයාට ලැබෙනවා මේ කියන්නේ විනයානුකූලව ලැබෙන්න පුළුවන්. ඒ අධිකාරී බලයට පුළුවන් චතුරාර්ය සත්‍ය වුණත් වෙනස් කරන්න කියන එක මුන්නාන්සේ වැරදියට තේරුම් ගත්ත කරුණ මම පෙන්නන්නම්. මේකේ කියනවා පින්වත්නි යම්කිසි වාද විවාදයක් සංඝයා අතර ඇති වුණොත් ඒ වාද විවාද වලට කියනවා අටලොස් බෙහෙතකර වස්තු කියලා කියන්නේ. ඒක මම විස්තර කරන්නම්. මේ කවුරු හරි භික්ෂුවක් මෙහෙම කියනවා නම් අධම්මං ධම්මෝති දීපේති. අධර්මයේ ධර්මයේ විදිහට මතු කරනවා. ධම්මං අධම්මෝති දීපේති. ධර්මයේ අධර්මයේ විදිහට ප්‍රකාශ කරනවා. අවිනය විනය විදිහට මේ මතු කරනවා. විනය අවිනය ලෙස මතු කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ නොකරපු දෙයක් ප්‍රකාශ කරා කියලා කියනවා. ප්‍රකාශ කරපු දෙයක් ප්‍රකාශ කරේ නැහැ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ පුරුදු කරපු දෙයක් පුරුදු කරේ නැහැ කියනවා. පුරුදු කරපු නැති දෙයක් පුරුදු කරා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නොපනවපු දෙයක් පෙනෙවුවා කියනවා. පනවපු දෙයක් පෙනෙවුවේ නැහැ කියලා කියනවා. ඊළඟට ආපත්‍ය අනාපත්‍යක් ආපත්‍යක් විදිහට මේ මතු කරනවා. මේ ආපත්‍යක් අනාපත්‍යක් විදිහට මතු කරනවා. සැහැල්ලු ආපත්‍යක් බරපතල ආපත්‍යක් විදිහට මේ ප්‍රකාශ කරනවා. බරපතල ආපත්‍යක් මේ සැහැල්ලු ආපත්‍යක් විදිහට ප්‍රකාශ කරනවා. ඊළඟට මේ අනවශේෂ ආපත්‍යක් ඒ කියන්නේ සම්පූර්ණ නොවු ආපත්‍යක් සම්පූර්ණයි කියලා විස්තර කරනවා. සම්පූර්ණ ආපත්‍යක් සම්පූර්ණ නැහැ කියලා විස්තර කරනවා. ඊළඟට කිලුටු සහගත ආපත්‍යක් කිලුටු සහගත නැහැ කියනවා. කිලුටු සහගත නැති ආපත්‍යක් කිලුටු සහගතයි කියනවා. මෙන්න මේ විදිහට සංඝයා අතර මේ ධර්ම විනය සම්බන්ධයෙන් වාද විවාද ඇති වෙනවා. මෙතන 18ක් තියෙනවා ඔක්කොම. මේකට තමයි අට්ඨාරස බෙහෙද කරවත්තු කියන්නේ. මේවා සම්බන්ධයෙන් සංඝයා අතර වාද විවාදයක් ඇති වුණොත් බුදුරජාණන් කියලා තියෙනවා මේ ඔය කියපු විදිහට කියලා මේ සංඝයා උභාහිකාව කියලා කියන්නේ මේ තෝරාගත්ත කමිටි එකක් අපි කියන්නේ කමිටි එකක් විදිහට පත් කරපු මේ ව්‍යක්ත ප්‍රතිබල වික්ෂුණාන්සලා ටිකකට මේක විසඳන්න දෙනවා. උන්වහන්සේලාට විසඳ ගන්න බැරි නම්
සංඝයාට මේක විසඳන්න ලැබෙනවා අන්තිමට. එතකොට ඒක විසඳන්න කියලා කියන්නේ යේ බුහිසිකාවෙන්. යේ බුහිසිකා කියලා කියන්නේ සරල බහුතරය. ඒ කියන්නේ 150ට වඩා ඡන්දේ තියෙනවා නම් ඒක හරි කියලා ගන්නවා. හැබැයි මම මුලින්ම කිව්වනේ පු탁ජන ලෝකේ ධර්මීය අධර්මීය කියලා වෙන් කරන්නේ නැහෙනි. ඡන්ද විමසනකොට ධර්මවාදීයද අධර්මවාදීයද කියලා වෙන් කරන්නේ නැහෙනි. මේ බුද්ධ ශාසනයේ ඡන්ද විමසනකොට ධර්මවාදී පිරිස වැඩි නම් විතරයි සරල බහුතර ඡන්දේ තියන්නේ. ධර්මවාදී පිරිස අඩු නම් අධර්මවාදී පිරිස වැඩි නම් බුදුරජාණන් මෙතන පෙන්නලා දෙනවා මේ සරල බහුතරය බලන ඡන්දේ නොපවැත්විය යුතුයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒ කියන්නේ මේක බයස්ඩ්. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ විනය ප්‍රතිපදාව කුසලයට බයස්ඩ්. ඒ කියන්නේ කුසලයට නැඹුරුයි. අකුසලයට විපක්ෂයි. කුසලයට පක්ෂයි. එතකොට සාමාන්‍යයෙන් මේ අධර්මවාදීන් බහුතරයක් ඉන්නවා නම් සාමාන්‍ය මේ ලෝකේ තියෙන තීරණයක් ගනිද්දී ඒක වළක්වන්න බෑ. බහුතර කැමැත්තට දෙනවා. කුසල අකුසල කතාවක් නෑ. නමුත් බුදුරජාණන් ශාසනය තුල මේ විනය තුල ධර්මවාදී පිරිස වැඩි නම් විතරයි මේ අර ඡන්දේ තියන්නේ. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර වාදයේ සංසිඳ වීමට. ඒක තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මොකද භාග දේශනා කරන තියෙනවනේ මේ වාද විවාද පිණිස ධර්මය පුරුදු කරන්න එපා. මේක ශ්‍රද්ධාවෙන් යුතුව මේ බුද්ධ දේශනාව ශ්‍රද්ධාවෙන් යුතුව අදහාගෙන සද්ධාති තථාගතස්ස බෝධින්නේ. භාගතුන් සාබෝධි ශ්‍රද්ධාවෙන් අදහාගත යුතුයිනේ. අදහාගෙන මේ ශාසනික පිළිවෙත් පුරන්න ඕනේ කියන්නේ ඒක නෙවෙයි. බුද්ධ ශාසනය බුදුරජාණන් පෙන්නන මාර්ගය. මොකද දැන් තර්ක කරලා ගෝචර වෙන්නේ නැති ධර්මයක් භාගතුන් අවබෝධ කරේ. භාගතුන් තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මයේ ශ්‍රද්ධාවෙන් යුතුව පිළි අරගෙන මාර්ගය වඩන්න ඕනේ. දැන් අර විදිහේ සංඝයා අතර මේ ભેද කර මේ ભેද වින්න වෙන යම්කිසි වාදයක් ඇති වුණොත් එහෙම අර වාදයේ සංසිඳ වීම තමයි මෙතන අරමුණ. ඒ වාදයේ සංසිඳවන්න තමයි සරල බහුතරය ගන්න. ඒකත් ධර්මවාදී පිරිස වැඩි නම් විතරයි. ධර්මවාදී පිරිස අඩු නම් ඒ ඡන්දය ඉවසන්නේ නැහැ. බලන්න මෙතන කියනවා මේ ඡන්ද විමසීම මේක සලාක ගාහ කියලා කියන්නේ ඡන්ද විමසීම. ක්‍රම තුනක් තියෙනවා. ඡන්ද විමසන ක්‍රම තුනක්. මෙතන තයෝ සලාක ගාහි. සලාක ග්‍රහණය කියන ඒ කියන්නේ ඡන්ද විමසන ක්‍රම තුනක්. ගූල්හකම්, සකන්න ජප්පකම්, විවටකම් කියන තුන. ගූල්හකම් කියන්නේ රහස් ඡන්දය. රහස් ඡන්දයක් තියන්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි මධ්‍යස්ථ භික්ෂුවක් මේ සතරගතියෙන් තොර භික්ෂුවක්ව පත් කරලා උන්වහන්සේ ගිහිල්ලා එකිනෙකාගෙන් අහනවා ළඟට ගිහිල්ලා. ඒතර තමන් මේ ළඟට ගිහිල්ලා අහලා මේ තමන්ගේ මතය අරගෙන වැඩි ඡන්දය ප්‍රකාශ කරනවා. ඒක දෙවෙනි එක සකන්න ජප්පකම් කියන එක. විවටකම් කියලා කියන්නේ විවෘතව අර අත උස්සලා වගේ ඡන්දය ප්‍රකාශ කරනවා. මේ ක්‍රම තුලට ඡන්දේ විමසන්නේ ධර්මවාදී පිරිස මේ බහුතරය ඉන්නවා නම් පමණයි. බලන්න මෙතන පැහැදිලිව කියනවා. දැන් ඔන්න මේ රහස් ඡන්දයක් නම් මෙහෙම තියෙනවා. අයං ඒවං වාදීස සලාකා අයං ඒවං වාදීස සලාකා. මෙන්න මේ මතය දරන කෙනාගේ සලාකය මේක. සලාකය කියලා කියන්නේ මේක නිකන් හරියට ඡන්ද පත්‍රිකාව කියලා හිතන්නකෝ. ඒ වගේ. මෙන්න මේ මතය දරන කෙනාගේ මේ සලාකය මේක. මේ මතය දරන කෙනාගේ සලාකය මේක. යං ඉච්ඡසි තං ගන්නායි. යමක් ඔබ කැමතිද ඒක ගන්න. ඒක මොකක් හරි මතයකට ඡන්දෙ දෙන්න කියලා කියන්නේ. එතකොට ඡන්දෙ ගත්තට පස්සේ ඡන්දෙ දුන්නාට පස්සේ මේ කාටවත් කියන්න එපා කියනවා. හරි. මෙතන කියනවා සචේ ජානාති අධම්මවාදී බහුතරාති. අධර්මවාදීන් බහුතරයක් ඉන්නවා නම් දුග්ගහෝති පච්චුක්කඩ්ඩි සබ්බං. මේ ඡන්ද ග්‍රහණය මේ මොකද්ද සලාග ග්‍රහණය වැරදි ලෙස ගත්තා කියලා ඒක බැහැර කරන්න කියනවා. ඒ කියන්නේ අධර්මවාදීන් බහුතරේ ඉන්නවා නම් මේක කරන්න එපා කියලා බුදුරජාණන් කියන්නේ. සචේ ජානාති ධම්මවාදී බහුතරාති සුග්ගහෝති සාවේතබ්බං. ධර්මවාදී පිරිස වැඩි නම් ඡන්ද විමසීම හොඳයි කියලා මේ ප්‍රකාශ කරන්න කියනවා. ඒ කියන්නේ මේක බලන්නකෝ දැන් මේක අර කෙනෙක්ට කියන්න පුළුවන් සාධාරණ නැහැ කියලා. සාධාරණ නැහැ තමයි. ධර්මවාදී මතයට තමයි තැන දෙන්නේ. අධර්මවාදී තැනට නෙවෙයි. මේක සාමාන්‍ය ලෝකේ තියෙන ක්‍රමයකට වඩා වෙනස්. බුදුසසුන තුළ හැම වෙලෙම ධර්මවාදී එක තමයි පිරිසානුව නෙමෙයි බලන්නේ ධර්මයේද කියන එකයි බලන්නේ. කුසල අකුසලද කියන එකයි බලන්නේ. අකුසලයේ ප්‍රතික්ෂේප වෙනවා කුසලයේ මේ පිළිගන්නවා. එතකොට අර මෙතන ඡන්ද විමේශීමෙන් බලාපොරොත්තු වෙන්නේ අර අධර්මවාදී අයගේ කටවල් වහන එක. මේ මතේ යටපත් කරන එක. කරලා ශ්‍රද්ධාවෙන් යුතුව භාග්‍යවතුන්ගේ ධර්ම මේ ශාසනික ප්‍රතිපදාව වඩන එක. එතකොට අර සංඝයා අතර වාද විවාදයක් ඇති වෙලා ධර්ම විනය සම්බන්ධයෙන් යම්කිසි අර්බුදයක් ඇති වුණොත් ඒක සංසිඳවන ක්‍රමය මේක අධිකරණ සමතයක්. යෙබුහිසිකා කියන එක. එතකොට මෙතනදී ධර්මවාදී පිරිස බහුතරව ඉන්නවා නම් විතරනේ මේ සරල බහුතර ඡන්දය ගන්නෙ.
හරි ඒක කරන්නේ අර අධර්මවාදී කෙනා අයගේ මතය යටපත් කරන්නනේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ කවුරු හරි කෙනෙක් චතුරාර්ය සත්‍ය වෙනස් කරනවා නම් දැන් මහායානිකයෝ ඕන තරම් කරා ඕක. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අදටත් මහායානිකයෝ තමයි මේ බහුලව ඉන්නේ. ඒ මත තමයි දරන්නේ. නමුත් තේරවාද සංඝයාට ඕක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ මතය පිළිගන්නේ නැහැ අපි. අපි වෙන් වුණා. ඒ කියන්නේ තේරවාද සංඝයා වෙන් වුණා. එතකොට ඔය කියන විදිහේ බිල්ලෙක් මවා ගන්න අවශ්‍ය නැහැ. මේ හිතින් මවාගත දෘෂ්ටියක්. ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මේකේ. මොකද භාගතුන් දේශනා කරලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව මේ පළවෙනි ධර්ම දේශනාවේදී මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දේශනා කළා කියනෝනේ අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණීනවා දේවේනවා මාරිනවා කේනචිවා ලෝකස්මින් මේ ශ්‍රමණේක්ටවත් මේ බ්‍රාහ්මණේක්ටවත් මාරේක්ටවත් දෙවියෙක්ටවත් බ්‍රහ්මේක්ටවත් මේක කන පිට හරවන්න බෑ මේ චතුරාර්ය සත්‍ය දේශනාව. එතකොට යම් කිසි සංඝ පිරිසක් එකතුලා සම්මත කරගත්තොත් සරල බහුතරයෙන් හරි 3න් 2කින් හරි 4න් 3න් හරි මොන ක්‍රමෙන් හරි ධර්මවාදී පිරිස වෙන් වෙනවා කවදාවත් ඒ ඇත්ත එකතු වෙන්නේ නැහැ. එතකොට මොකද අසමාන සංවාසික ලෙස වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. දැන් ඔය කියන විදිහට 500ක ප්‍රමාණයක් අරගෙන අධිකාරී බලයක් ලැබුණොත් තව 500 නමක් වෙනම එකතු වෙලා තව අධිකාරී බලයක් පවත්තයි. තව 500 නමක් එකතු වෙලා තව එකක් පවත්තයි. එතකොට හරි අධිකාරී බලය කාටද තියෙන්නේ? මොන සංඝ පිරිසකද? කොහොමද ඒක බලන්නේ? ඒක බලන්න විදිහක් නැහැ. එතකොට නිකන් අර මේ පෘථග්ජන ලෝකයේ මේ බලය පවත්වන්න මිලිටරි බලය පොලිස් බලය පාවිච්චි කරනවානේ. ආණ්ඩු පක්ෂය වැඩිපුර මේ ඉන්නවා. ඒ අයගේ මත සම්මත කරනවා. ඒක මේ බලය පවත්වන්න පොලිසිය හමුදාව පාවිච්චි කරනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඔය ක්‍රමයට නෙමෙයි බුදුසසුනේ තීරණ ගන්න. එතකොට මුන්නාසි මේ හිතන් ඉන්න හිතින් හදාගත්ත දෘෂ්ටිය වැරදි. ඒ දෘෂ්ටිය අනුව අර සංඝයාට අධිකාරී බලයක් එනවා කියලා හිතාගෙන හදපු ව්‍යවස්ථාව දොස් සහිතයි. ඔහොම නෙමෙයි හදන්න ඕනේ. ධර්ම විනයට ගැළපෙන ලෙස පොදුවේ පිළිගන්න පුළුවන් ධර්ම විනය ශාස්ත්‍රීය තනතුරේ තියලා මේ තේරවාද සම්ප්‍රදාය අනුව සංඝයාගේ අරුබුද විසඳ ගන්න පොදු කතිකාවතක් හදුනා නම් ප්‍රමාණවත්. දැන් භාග්‍යවතුන්සේ විනය පනවලා තියෙනවනේ. දැන් පාසාදික සූත්‍රයේ තියෙනවා බුදුන් දේශනා කරලා මේ ධර්මයේ තියෙනවා දැක්කොත් දකින්නේ නැහැ කියලා එකක්. මේ ධර්මයේ තියෙනවා යමෙක් මේ ධර්මයේ දැක්කොත් ඔහු දකින්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි අසවල් තන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අඩුවෙන්. ඒ කියන්නේ පරිපූර්ණව දේශනා කරලා නැහැ. ඒ ටික පුරවන්න ඕනේ. කියලා එහෙම එකක් දකින්නේ නැහැ මේ ධර්ම විනය තුල. ඒ වගේම අසවල් තන බුදුරජාණන් වහන්සේ වැඩිපුර දේශනා කරලා තියෙනවා. ඒක අපි කපා හරින්න ඕනේ. කියලා එහෙම එකක් දකින්නේ නැහැ කියනවා. මේ ධර්මය අවබෝධ කරපු කෙනා. දැන් මේ බලන්න මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරල බහුතරයෙන් යෙබුයසිකාව ධර්මවාදී පිරිස වැඩි නම් මේ අර්බුදයක් සංසිඳවන්න කියලා මේ දීලා තියෙන අධිකරණ සමතය ඒ ප්‍රශ්න විසඳන ක්‍රමය මුන්වහන්සේ දකිනවා මේක වැරදි. මොකද සරල බහුතරය ආවොත් එහෙම චතුරාර්ය සත්‍ය වුණත් විකෘති කරන්න පුළුවන්. ඒ නිසා මේක 4න් 3 දක්වා වැඩි කළ යුතුයි. කියලා අර හිතින් මවාගත්ත ප්‍රශ්නේ විසඳන්න හිතින් මවාගෙනම යම්කිසි විකල්පයක් ඉදිරිපත් කරනවා. මේ ව්‍යවස්ථාවේ. ඒ නිසා මේක කිසිම විදියකින් සම්මත වෙන්නේ නැහැ. කවුරුත් මේක ගණන් ගන්නේ නැහැ. කිසිම නිකායකින් මේක පිළිගන්නේ නැහැ. හොඳට විශ්වාසයි. කොටිම මුන්නාන්සලගේ මේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ කියන ওই ආයතනයේ ඉන්න භික්ෂුන් වහන්සේලවත් මම හිතන්නේ 100%ක් ඔක පිළිගනී කියලා. නාවින ආරණ සේනාසනේ කොහොමද මේක පිළිගන්නේ? යෝගාශ්‍රමයේ සංස්ථාවේ කොහොමද පිළිගන්නේ? අපි දන්නවා මේ සංඝය ඇසුරු කරන නිසා මේ ශික්ෂාකාමී සංඝ පිරිසක් කිසිම විදියකින් ඔය ව්‍යවස්ථාව උන්වහන්සේලාගේ මේ විහාරස්ථානවලවත් මේක සංඝයා පිළිගන්නේ නැහැ ඇත්තටම. ඉතින් කිසිම නිකායකින් පිළිගන්නේ නැති එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මතය නවක භික්ෂුන් වහන්සේලා පිළිගත්තොත් මේ විදිහ අධිකාරී බලයක් තියනවා කියලා හිතාගෙන කටයුතු කරන්න ගියොත් ඒක සාසනික අර්බුදයක් වෙන්න පුළුවන්. මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා පැහැදිලිවම විනය වැරදියට තේරුම් අරගෙන තර්ක කර හිතන්න ගිහලා වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා තමයි මේ මත ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් නායනාරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න වැඩිහිටි සංඝයා සහ යෝගාශ්‍රම සංස්ථාවේ වැඩිහිටි සංඝයා අපිට බොහොම විශ්වාසයි. උන්වහන්සේලා මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ තියෙන මතය නිවැරදි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද නවක භික්ෂුන් වහන්සේලාට මේ ආදර්ශය ගියොත් ඒක බරපතලයි. එහෙම නැත්නම් මේක රටේ මේ සියලු සංඝයාට කිසිම විදියකින් මේක බලපාන්නේ නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ මේ තියෙන වැරදි මතය නිවැරදි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක උන්වහන්සේටත් යහපත පිණිස පවතිනවා. ඒ වගේම
උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් ඉන්නවා නම් උන්වහන්සේලාටත් ඒක යහපත පිණිස පවතිනවා. මම එක කාරණාවක් කියලා අවසන් කරන්නම්. ඒ තමයි කොසල් රජුරුවන්ගේ හීනයක්. මේ තියෙනවා හීන 16න් එකක් තියෙනවා. කොසල් රජුරුව දකිනවා මේ රත්තරන් හංසයෝ කළු කපුටෙක්ව වට කරගෙන ඉන්නවා කියනවා. කොසල් රජුරුව බය වෙනවා මේකට. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ හීනේ අර්ථය මොකක්ද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා අනාගතේ පවිතු භික්ෂුන් වහන්සේලා ගුරුතන්හි තබාගත්ත බොහොම සිල්වත් ගුණවත් නවක භික්ෂුන් වහන්සේලා අර පාපී භික්ෂුව වට කර ගන්නවා කියනවා. ඒ වැරදි ලබ්ධිය වැරදි මතයට ඒ අය මේ නැඹුරු වෙනවා කියනවා. ඒක බොහොම භයානකක්. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙලා නැහැ. නමුත් අනාගතේ ඒක සිද්ධ වෙනවා කියනවා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ දුන්නනේ පූර්ව ආදර්ශයක්. මේ කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් කරන්න නැතුව අපි රකින්නවා කියලා. ආයි ඒකට අපි අත ගහන්න අවශ්‍ය නැහැ. ඒ සංඝයාගේ මතය අනුව කටයුතු කරා නම් අපි මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන විනය මේකට අලුතෙන් එකතු කරන්නේ නැතුව ඒක වෙනස් කරන්න යන්නේ නැතුව ඒ විදිහටම ආරක්ෂා කරන්න මේ කිසි අර්බුදයක් නැතුව සමගියෙන් සංඝයාට පිළිවෙත් පුරන්න අදටත් අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ අධර්මවාදී මත මේ බෞද්ධ සමාජයෙන් දුර වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ශාසනික ප්‍රතිපදාව අපි කාටත් දියුණු කරගන්න සමගියෙන් හිතුව දියුණු කරගන්න අපි කාටත් වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.